මේ ඇරයුම විවර මාධ්‍යාලයෙන් ලංකාව ඉතාලිය ඇතුළු ලොව දස දෙස නැවුම් පුවත් එසැනින් දැනගන්න කියවන්න විවර අන්තර්ජාල පුවත්පත www.vivaraenews.com ලියන්න පොත ඊමේල් vivaraenews@gmail.com ෆැක්ස් අංකය 0302 7002 219 තැපැල් ලිපිනය විවර e-news via G Marconi අංක 2 25 125 බ්‍රේෂියා විවර මාධ්‍ය ජාලය තුලින් ශ්‍රව්‍ය දෘශ්‍ය හා ලිඛිත සෑම ආකාරයකින්ම තොරතුරු දැන ගැනීමට මෙන්ම තොරතුරු සැපයීමටත් අවස්ථාව ලියන්න කියන්න පෙනී සිටින්න විවර මාධ්‍ය ජාලය සමග එක්වන්න විමසීම් හා යොමු කිරීම දුරකථන අංක 335 66 83139 339 44 18 906 335 74 32 985 335 74 32 986 පැක්ස් මගින් නම් 0302 7002 219 ඊමේල් vivarenews@gmail.com vivarafm@gmail.com අයිබෝන් විවර ශ්‍රෞද්ධ ශ්‍රාවක හිතවතුනි. ඉතින් කාලීන විවර දේශපාලන කතාබහ ආරම්භ කරන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් අද මෙම සාකච්ඡාවට අපි ආරාධනා කළේ අපේ රටේ සිටි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන සාන්ත විජේසූරියට. ඉතින් ඔබ දන්නවා සාන්ත විජේසූරිය කියන්නේ රාජ්‍ය මර්ධනයට ලක්ව රටෙන් පිටුහල් වෙච්ච මාධ්‍යවේදියෙක්. නේපාලයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ තමයි අප ඔහු අද මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ. ඉතින් මේ මොහොත වෙන විට ඔහු ජීවත් වෙන්නේ නේපාලයේ නාගරික සරණාගත කඳවුරක. ඉතින් සාන්ත මුලින්ම මම ඔබව අයිබෝන් කියලා මෙම සාකච්ඡාව වෙනුවෙන් විවර මාධ්‍ය ජාලය වෙනුවෙන් විවර අසන්නන් වෙනුවෙන් මේ සාකච්ඡාවට පිළිගන්නවා. අයිබෝන්. සාමාන්‍යයෙන් අපි දන්නවා කාලයකට පස්සේ කෙනෙක්ව හම්බ වෙච්චාම ඔහුගේ දුක සපහන එක අපේ සාමාන්‍ය පුරුද්ද. ඉතින් මම මේ සාකච්ඡාව ආරම්භ කරන්න කැමතියි යන්නේ පුරුද්දෙන්ම. සාන්ත කොහොමද ඔහි සරණාගත ජීවිතය? මම ඇත්තටම නේපාලයට ආවේ 2012 ජූලි 18 වෙනිදා. ඇත්තටම මම නේපාලයට එන්න ප්‍රධාන හේතුව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේද ශ්‍රී ලංකා වෘත්තීයපත්ත කලාවේදීන්ගේ සංගම නියෝජනය කරමින් තමයි මම ආවේ. හැබැයි මේ සම්මේලනයේ තිබුණේ අගෝස්තු 3 වෙනිදා තමයි පටන් ගත්තේ. නමුත් මට ජූලි 18 වෙනිදා ඊට කලින් මට නේපාලට එන්න සිද්ධ වුණා. ඒක තමයි රාජපක්ෂ රෙජිමේ යටතේ රාජපක්ෂ රෙජිමේ විසින් නඩත්තු කරපු මර කණ්ඩායමක් විසින් මගේ වාද්‍ය භාවිතාව නිසා මාව නුගේගොඩදී පැහැර ගන්න හැදුවා. ඒ නිසා මට බල කරා ආරක්ෂාව සඳහා ජූලි 18 වෙනිදා 2012 ජූලි 18 වෙනිදා නේපාලට එන්න. අතරම දැන් අද වෙනකොට අවුරුදු 3ක් ආසන්න කාලයක් මම නේපාලේ ජීවත් වෙනවා. මේක ඉතාම දුෂ්කර ජීවිතයක්. අතර මම අද තමයි දන්නේ සරණාගතයෙක් කියන්නේ කවුද කියලා. අතර සරණාගතයෙක් කියන්නේ සියල්ල අහිමි වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ එයාට ආත්මයක් නැහැ. ආත්මයක් නැති වෙන තත්ත්වයටපත් වෙන. මොකද අනුන්ගේ යැපෙන්නේ, අනුන්ගේ ජීවත් වෙන්නේ, අනුන් උදව් කරන්නේ. ඒ නිසා කිසිම අරමුණක් නැහැ. උදේ නැගිට්ටොත් හවස වෙනකොට මොකද්ද කරන්නේ කියන උදේ නැගිට්ටාම මොකද්ද කරන්නේ? කොහෙටද යන්නේ? කියන එක පිළිබඳ අරමුණක් නැහැ අතරම. අනිත් පැත්තෙන් තමයි දැන් නේපාලය කියන්නේ ඇත්තටම මේක එලිමහන් කඳවුරක්. දැන් අපි මේකට කියන්නේ හර්බන් රිෆියුජි. එහෙම නැත්නම් නාගරික සරණාගතයෙක් කියලා. අපිට මේ කත්මණ්ඩු වලින් ඇත්තටම එළියට යන්න පුළුවන් කමක් නැහැ. එක පැත්තකින් එහෙම යන්න අවසරයක් නැහැ. අනිත් පැත්තෙන් අපිට ඒ සඳහා මේකේ ලැබෙන්නොත් අපිට මුදල් නැහැ. UNHCR සංවිධානයෙන් මේ වෙනකොට අපිට ගෙවන්නේ රුපියල් 5750යි. දැන් UNHCR සංවිධානය ඒ 5750න් 125ක් මේ මාර්තු මාසයේ ඉඳලා කපන්න යනවා. 125 කියන්නේ 4000 ගාණක් තමයි අපිට ලැබෙන්නේ. 4500 ආසන ගාණක්. එතකොට මම කියන්නේ සරණාගතයෙක් කියන්නේ මේ ඊටාම කාලකන්ණි ජීවිතයක් ඇත්තටම. මොකද මේ සරණාගතයෝ කියන්නේ මේ විවිධ දේශපාලනික හේතු, මාධ්‍යවේදීන් හැටියට, ආගමික හේතු හැටියට වෙන කුල ප්‍රශ්න වෙන කාරණා සම්බන්ධයෙන් ආපු විශාල පිරිසක් 510ක ප්‍රමාණයක් මේ නාගරික සරණාගතයෝ ඉන්නවා. ඉතින් මේ අය
ඉතාලම දුෂ්කර තත්ත්වයන්කට තමයි ජීවත් වෙන්නේ. අතන දැන් අපි 5700 ගාත රුපියල් 2000 දැන් මම ඉන්න කාමරේට රුපියල් 2100ක් ගෙවනවා. එතකොට රුපියල් 2100ක් ගාන ඉන්ටර්නෙට් වලට 1000ක් දුන්නොත් 3100ක් එතනට යනවා. එතකොට ඉතුරු එකේ ජීවත් වෙනවා. නමුත් මට පොඩි වාසියක් තුණා මගේ මාධ්‍ය භාවිතාව නිසා මට පහුගිය කාලේ උදව් කරපු අය ගොඩක් හිටියා. විදේශගත වෙලා හිටපු විශේෂයෙන් අපි අතම් සඳහන් කළ යුතුයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමි, ඒ වගේ මගේ මිත්‍රයෝ සුවිස් වල ඉතාලියේ පන්සල් හිටපු ඒ සහෝදර උදව් කරපු නිසා තමයි ජීවත් වෙන්නේ. මට විතර නෙමෙයි මගේ පවුලට පාවා. ඉතින් මම කියන්නේ නේපාලේ අද අපි ගත කරන්නේ ඉතාම දුෂ්කර ජීවිතයක්. කවුරු හරි හිතනවා නම් සරණාගතයෙක් කියලා කියන්නේ UNHCR සංවිධානයෙන් සාල මුදලක් ගෙවමින් ඒ කියන්නේ මොකක්වත් නොකර කනබොන කෙනෙක් කියලා කවුරු හරි හිතනවා නම් මම කියන්නේ ඒක බරපතල වැරද්දක්. මොකද ඒක පැත්තකින් දැන් මට නම් දැන් මෙහි ඉන්න බොහෝ අයට තමන්ගේ දරුවෝ නැහැ, තමන්ගේ මේ බිරිඳ නැහැ නේද? විශාල මානසික තත්ත්වයන් වලට කඩාවැටීම් වලට වැටිච්ච කෙනෙක් තමයි සරණාගතයෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ කොන්ද කඩපු ආත්මය කඩපු කෙනෙක්. එහෙමත් කෙනෙක් තමයි ආත්මයක් ඇතුව වැඩ කරන්නේ. මොකද UNHCR සංවිධානය අපි අපිට කියලා කියන්නේ UNHCR සංවිධානයෙන් මෙතන අපි යන්න ඕන. දේවල් ඉල්ලන්න ඕනේ. ඒ කියන්නේ දැන් UNHCR කෙනෙකුට ගන්න පුළුවන් හිඟන්නේක් කියලා නේ. සරණාගතයෙක් කියන්නේ මිනිස් දූවිලි බාටපත් කළ දෙයක්. මම කියන්නේ දැන් UNHCR සංවිධානය වලත් අපි දැක්ක මෙහි UNHCR සංවිධානය දැන් අපි පහුගිය දවස්වල දැන් මම අවුරුදු දෙකමාරකට තුනකට ආසන්න කාලයක් මම මේ ජීවත් වෙනවා. මම දැන් සීතල ඒ කියන්නේ සීත ඍතු තුනකට මුහුණ දුන්නා. ඒ තුනකටදීම මට ලැබිලා තියෙන එක බ්ලැන්කට් එකයි. හරිද? එතකොට එක බ්ලැන්කට් එකයි හම්බෙලා තියෙන්නේ. හරිද? එක බ්ලැන්කට් එකයි හම්බෙලා තියෙන්නේ. එතකොට ෂර්ට් එකයි ටී-ෂර්ට් එකක් හම්බෙලා තියෙනවා. එච්චරයි හම්බෙලා තියෙන්නේ. වෙන කිසි දෙයක් දීලා නැහැ. 5700 දෙනවා. ඒකත් මට 5700 දුන්නේ. මට රිපූජ් දුන්නේ 2013 අගෝස්තු 13 මට මුදල් හම්බුනේ නොවැම්බර් මාසෙ ඉඳලා. හරිද? මෙන්න මේකයි අත්ත තත්ත්වය. ඉතින් ඒ නිසා මේ හැවිලින ෆැමිලි ගත්තොත් ඒ කියන්නේ පවුල් පිටින් ඇවිල්ලා ජීවත් වෙනවා. දැන් ශ්‍රී ලංකාවේ අය සමහර අය පවුල් පිටින් ඇවිල්ලා ජීවත් වෙනවා. ඊළඟ උදකලා තනි වෙලා ජීවත් වෙන මං කියන්නේ පවුල් පිටින් ජීවත් වෙනක දුෂ්කරතාවයක් වුණත් එක තරගයක් දෙන මානසිකත්වයට හොඳයි. නමුත් තනියෙන් උදකලා ජීවත් වෙනවා කියන එක බරපතලයි. අනික තමයි මෙහි දවසකට පැය 6කට කරන්ට් එක නැහැ. දවසට පැය 6කට කරන්ට් එක නැහැ. විතර මෙහි අපි වතුර සල්ලි දීලා ගන්න ඕනේ. මේ හැම දෙයක්ම 2012යි අපි එනකොට තිබුණු බඩු මිල අද 150කින් විතර ඉහළ ගිහලා තියෙනවා. ඒතකොට UNHCR එක අපිට දෙන මුදල 5750යි. ඒතර 5750 තමයි අපි ඔක්කොම කරගන්න ඕනේ. අපි 2012 මෙහෙට එනකොට මස් කිලෝ එකක් තිබුණේ අරක් මස් කිලෝ එකක් මේකේ කිලෝ එකක් තිබුණේ 200 180යි. දැන් 360 දක්වා නැගලා තියෙනවා. නමුත් UNHCR එකෙන් අපිට දෙන මුදල රුපියල් 50කින්වත් අඩු වැඩි කරලා නැහැ. එතකොට ඉතාම බරපතල දුෂ්කරතාවයන් වලට තමයි නේපාලේ ඉන්න නාගරික සරණාගතයන් අද මුහුණ දෙමින් ඉන්නේ. මම කියන්නේ දැන් මෙහි තියෙන ආණ්ඩුව අපි සරණාගතයන් හැටියට පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ අපි පිළිගන්නේ සංක්‍රමණිකයන් හැටියට. ඒක නීති විරෝධී මේ රටට ඇතුළු වෙච්ච සංක්‍රමණිකයන් හැටියට. නේපාල් රජය පිළිගන්නේ ටිබෙටියන් සහ භූටානි රිපූජි විතරයි ඒගොල්ලෝ පිළිගන්නේ. ඒගොල්ලන්ට විතරයි ඒගොල්ලෝ සහයෝගය දෙන්නේ. එතකොට අපි මේ රටට බලහත්කාරයෙන් පැමිණලා දේශපාලන ආරක්ෂාව ගත්ත හැටියට තමයි ඒගොල්ලෝ සලකන්නේ. එහෙම සලකන්නේ නැහැ. ඒගොල්ලෝ සලකන්නේ සංක්‍රමණිකයෝ හැටියට. ඒතකොට මේක තමයි අද තියෙන මේ බරපතලම ප්‍රශ්නේ. අනිත් පැත්තෙන් අපි මෙහෙ ඉන්නවා නම් දැන් අපි මගේ ඕස්ට් එක මම මාස 10ක් ට වීසා ලබාගෙන තියෙන එක මම 2012 මේ ඇවිල්ලා ඊට පස්සේ දෙසැම්බර් වල මම නැවත මාලදිවයිලට ගියා. මාලදිවයිනේ නැවත මම නේපාලයට ආවා 2013 ජූලි 6 වෙනිදා මගේ වීසා ඉවර වුණා. ඒතර එතන ඉඳලා මේ වෙනකම් මම අවුරුදු 2කට වීසා ඕවර්ස්ටේ ගෙවන්න ඕනේ. දවසකට ඩොලර් 8ක් මම ගෙවන්න ඕනේ. හරි. එතකොට මම මේ රටෙන් පිටවෙන්න ඕන නම් මට අද වෙනකොට ලක්ෂ 7ක් ගෙවන්න වෙලා තියෙනවා. හරිද? ලක්ෂ 7ක් ගෙවන එක UNHCR එක මැදිහත්වල එක ගෙවන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඒ UNHCR එක මැදිහත්වල එක ගෙවන්නේ නැහැ. එතකොට ඒක අපි හොයාගන්න ඕනේ. එතකොට අද මට ලංකාවට යන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නය මම ලංකාවට යන්න කීපවතාවක් UNHCR සංවිධානයෙන් ඉල්ලුවා. අද මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මම ලක්ෂ 7ක් මට හොයාගන්න ඕන ලංකාවට යන්න. හරිද? එතකොට අද ලංකාවේ මාධ්‍යවේදීන්ට එන්න කියලා ආණ්ඩුව ආරාධනා කරනවා. නමුත් අපිට ලංකාවට යන්න පුළුවන් කමක් නැහැ. මේ ලක්ෂ 7 අපි ගෙවලා තමයි ඕස්ට්‍රේලියාව ගෙවලා තමයි ලංකාවට යන්න ඕනේ. ඒතකොට මම කියන්නේ මොන තරම් දුෂ්කර තත්ත්වයක්ද මම කියන්නේ මෙහෙන් ඊළඟට UNHCR එකෙන් රීසෙටල්මන්ට් දෙන්න නැත්නම් වෙන රටක පදිංචි කරන දියුණු ධනපති රටක හරි වෙන රටක පදිංචි කරන කෙනෙකුට සමහර පවුල්
කෝටි එකමාර ගෙවලා තියෙනවා. මේ පවුල් වල 10 දෙනෙක් විතර ඉන්නවා. විශේෂයෙන් පාකිස්තාන පවුල් කෝටි එකමාර ගෙවලා ගිහලා තියෙනවා. සමහරක් අය ලක්ෂ 20 30 40 ගෙවලා ගිහලා. එතකොට ඒගොල්ලෝ ඉන්න කාලේ ගත්තාම දැන් මම අවුරුදු 2යි. අවුරුදු 5, අවුරුදු 10, අවුරුදු 15, අවුරුදු 11 මෙවැනි කාලෙවල් මේ නේපාලේ ජීවත් වෙනවා. ඒ කියන්නේ යුනිෂියා සංවිධානය උන්ට විශාල කාලයක් කරන් දිනන රීසෙටල්මන්ට් දෙන්න. නැත්නම් නැවත පදිංචි කරවන්න. ඒ නිසා මෙන්න මේ මානසිකත්වයේ ගැන බැලුවොත් අද මෙහි ඉන්න අයගේ ජීවිතේ සම්පූර්ණ ලොස්. හරිද? ඒගොල්ලන්ට නැවත ආයි ජීවිතයක් ආරම්භ කරනවා කියන එක මම හිතන්නේ ලේසි වෙන්නේ නැහැ. තේරුණාද? අර දේශපාලනික අදහසක් තියෙන කෙනෙකුට ඇරෙන්න වෙනත් හේතු නිසා මේ ආපු හැම කෙනෙකුගේම ජීවිතේ ඉවරට ඉවරයි. මම කියන්නේ ඒකට අපේ රටවල මේ ප්‍රශ්න ඇති කරපු අධිරාජ්‍යවාදී බලවතුන් වගේම UNHCR සංවිධානයත් UN එකක්වත් කියන්නේ. හරිද? මොකද අපේ රටවල ප්‍රශ්න ඇති කරේ මේ අය. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන්න අනිත් පැත්තෙන් ඒගොල්ලෝ සරණාගතයන්ට සරණාගතයන් වෙනත් රටවල වල පදිංචි කරනවා. ඒ නිසා අනිත් ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන්න ඉස්සරහ මේ වගේ රටවල වල UNHCR වලට ඇවිල්ලා අපිට රිෆියුජි භාවයට ලබනවා. හැබැයි අපි බැලුවොත් ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඇති කරේ සහ දෙමළ අරගලේ විනාශ කරේ කවුද? අධිරාජ්‍යවාදී. ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයේ, ඉන්දියාව, චීනය, රුසියාව මේවට වක් කියන්න ඕන පැහැදිලිව. එතකොට නැවත ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන්නේ මෙයාට පුරවැසිභාවයේදී මේ සරණාගතයෝ කළා ඊට පස්සේ ඒගොල්ලෝ වෙනත් රටවල පදිංචි කරනවා. අනිත් පැත්තේ ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වනවා. මම කියන්නේ අපේ අද වෙනකොට අපි ආරක්ෂා කරා මෙහෙට ආවනම් අද අපේ පැවැත්මක් අහුසියලා තියෙනවා. ඒ නිසා මේ සියලු බලවේග අපේ ජීවිතවලට වක් කියන්න ඕනේ. අපේ රටවල වල අපිට ජීවත් වෙන්න තියෙන වටපිටාව නැති කරලා ඒගොල්ලන්ට අවශ්‍ය රූකඩ පාලකයෝ හදලා ජාති ආගම් කුල වශයෙන් බෙදලා ඒගොල්ලන් මේ රටවල් වල තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා. අපි ගත්තොත් ඇමරිකාවේ, අප්ගනිස්තානේ, ඉරාකේ, ලිබියාවේ, අද වෙනකොට සිරියාවේ. මං කියන්නේ ඒවැ හිටු පාලකයෝ හරි කියලා මං කියන්නේ නැහැ. ඒවැ හිටු පාලකයෝ වැරදි. ඒ රටවල පාලකයෝ ජනතාව යටපත් කරගෙන ඈ තාම සුඛභෝගී ජීවිත ගත කරා. නමුත් ඇමරිකාව ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගීනියා ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාවට මුවා වෙලා ඒ රටවල වල ඒ පාලකයන් පිට දමලා ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව දිනා දෙනවා කියලා දහස් ගණන් ජීවිත නැති කරලා දහස් ගණන් දේපල විනාශ කළා. දසලක්ෂ ගණන් මහා පාරවල් සරණාගතයන් කළා දෙනවා. ඒ සරණාගතයන් කරේ ඇයි ඒගොල්ලෝ? තෙල් සහ ගෑස් නිදි කොල්ල කණ්ඩ. එතකොට ඒක ලෝකෙට පෙන්වන්නේ කොහොමද? ඒක ලෝකෙට වෙන්න අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ. අපි ලිබියාවේ, ඉරාකයේ සදාම් හුසේන්ලට, ලිබියාවේ ගඩාබිලට විරුද්ධව, සිරියාවේ සල්ලාදාස්ලාට විරුද්ධව අපි මේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී දිනා දෙනවා. හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි ආදී දිනකට ඒ දැන් මහාම කරලා සරණාගතයෝ කළා. ඒක ලෝකෙට අනිත් පැත්තෙන් වෙන්නනවා. අපි මේ රටවල ප්‍රජාතන්ත්‍රවාදී කරන කියලා ඒගොල්ලන්ට අවශ්‍ය රූකඩ පාලකයෝ පත් කරගෙන අද ඒගොල්ලෝ ඒ තෙල් සහ ගෑස් නිදි කොල්ල කාගෙන තියෙනවා. ඒ ලාභ පොදි ඒගොල්ලන්ගේ සාක්කු දා ගන්නවා. ඒ තමන්ට දුණු දේපල අද ඒ රටවල නටබුම් බවටපත් කළ ඉවරයි. ඒ අද නටබුම් බවටපත් කළා තියෙනවා. හරිද? එතකොට මේගොල්ලෝ අනිත් පැත්තෙන් ඒ ආයත ප්‍රජාතන්ත්‍රවාදයේ මොකද සරණාගත භාවය දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ වෙන රටවල අවුරුදු ගණනාවක් සරණාගත කඳුරු වල තියලා හරිද? සොච්චමක් කණ්ඩ දීලා, සොච්චමක් උදලක් දීලා හරිද? බඩට හරියට කන්න නොදී ජීවත් වෙන්න ප්‍රමාණවත් නොවන මුදලක් අතර දීලා ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙට පෙන්නනවා. මම කියන්නේ මේ දෙකම ඒගොල්ලෝ අතර අරන් තින්නේ. එක පැත්තකින් රටවල් විනාශ කරනවා අනිත් පැත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පෙන්නනවා. මම කියන්නේ මේකේ තියෙන ලොකු විනාශයක්. අද මුස්ලිම් ජනතාවට ලොකු අපි දන්න මුස්ලිම් ජනතාවට අද ලොකු මේ සමලෝත්පාදනයක් ගෙන යනවා ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයේ. මම කියන්නේ අපේ රටවල් වල අපි සරණාගතයන් කරේ අපේ පාලකයෝ වගේ කිය යුතු වගේම ඇමරිකා යුරෝපය මේ සඳහා පැහැදිලිවම වගේ කිය යුතුයි. ඉතින් ඔබ මං හිතන්නේ රටෙන් පිට වෙලා වසර 3කට ආසන්න කාලයක් වෙනවා. හැබැයි මේ වසර 3කට ආසන්න කාලය තුල රටේ දේශපාලන සමාජ මේ චලනයන් පිළිබඳව අවධානය මගහැරිච්ච කෙනෙක් නන් නෙමෙයි. මේ චලනයන් පිළිබඳව හොඳ අවබෝධයක් අවධානයක් තිබිච්ච කෙනෙක්. මේ මොහොතේදී මේ සිද්ධ වෙලා තිබෙන සමාජ දේශපාලන චලනය පිළිබඳව ඔබ මාධ්‍යවේදියෙක් හැටියට කොහොමද විග්‍රහ කරගන්නේ? ඔව් මම ඇත්තට මේ ආණ්ඩුව එන්න කලින් මම ලිපි දෙකක් ලිව්වා. එකක් තමයි එකම කාසිය දෙපැත්ත. අනිත් එක ධනපති ගොංකරත්වල නගන බත් ගොට්ටන්ට හරිද? ඊළඟ මම ලිපි දෙකක් ලිව්වා. මම මේ ලිපි දෙකෙන් පැහැදිලිව කිව්වේ මේ පරිවර්තනය රාජපක්ෂ කියන්නේ ආඥාදායකයෙක්, රාජපක්ෂ කියන්නේ දුෂ්ට පාලකයෙක්,
දෙමළ සිංහල ජනතාව මත දැවැන්ත මර්ධනයක් ගෙන යමින් රටපාලනය කරපු පාලකයෙක්. ඒක ගැන විවාදයක් නැහැ. හැබැයි අපි අහන්නේ රාජපක්ෂ එළෙව්වේ ඇත්තම රටේ ජනතාවගේ වමනාවට. හරිද? අද මේ මොහොතේ රාජපක්ෂලා සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ගවලින් මේක ඉතාම පැහැදිලි වෙනවා. ඒක තමයි දැන් රාජපක්ෂ එළෙව්වේ කවුද? දැන් ජනතාව රාජපක්ෂගේ පීඩනයට මම කියන්නේ පීඩනයක් තිබුණ නැහැ කියලා. පීඩනයක් තුන හැබැයි ඒක මෝරා ගියේ නැහැ පීඩනේ. ඒකට හේතුව තමයි සිංහල ජනතාව තුළ තුන සිංහල ජනතාව තුළට යම් ප්‍රසාදයක් තිබුණා. දෙමළ අරගලේ උතුරේ දෙමළ ජාතික මුත්‍ය අරගලේ පොඩි පට්ටම් කිරීම සම්බන්ධයෙන් මර්ධනය කළා ඩෝසර් කිරීම සම්බන්ධයෙන් විශාල වරප්‍රසාදයක් දිනාගෙන තිබුණා රාජපක්ෂ සිංහල සමාජය ඇතුළේ. එතකොට ඒක හැම ප්‍රශ්නයක්ම ආර්ථික දේශපාලන ප්‍රශ්න විසින් ඒක හැම වෙලාවෙම උඩට ආවා. අරවා යටපත් වුණා. ඒතකොට මේ වාසිය තමයි තිබුණේ. අතරම රාජපක්ෂගේ විදේශ ප්‍රතිපත්ති මම දැක්කම මංගල පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් කියලා දුනා වැරදි විදේශ ප්‍රතිපත්ති. මොකද්ද මේ වැරදි විදේශ ප්‍රතිපත්තිය? රාජපක්ෂ විදේශ ප්‍රතිපත්තිය තමයි රාජපක්ෂ චීනෙත් එක්ක ගනුදෙනු කිරීම. චීනෙත් එක්ක ගනුදෙනු කරන එක තමයි රාජපක්ෂට තිබුණු ප්‍රධාන චෝදනාව. නැත්තම් රාජපක්ෂ දෙමළ මිනිස්සු මරපු එක සම්බන්ධයෙන්වත් සිංහල දෙමළ මිනිස්සු මත මර්ධනය කරන ගියේ එක සම්බන්ධයෙන්වත් ප්‍රශ්න නැහැ. මාධ්‍යවේදීන් පැහැර ගැනීම සම්බන්ධයෙන්වත් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නෙවෙයි ප්‍රධාන චෝදනාව. ඇමරිකාවට නුරුස්සන්න පටන් ගත්තේ රාජපක්ෂ චීනෙත් එක්ක ගෙන යන ගනුදෙනු. ඒ නිසා මේ රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රධාන උපක්‍රමය තමයි රාජපක්ෂ පරාජය කිරීම ප්‍රධාන වෙන්නේ චීනෙත් එක්ක ගෙන යන ගනුදෙනු. ඒ නිසා මම කියන්නේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙනාවේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයේ. ඒ නිසා මේක යුරෝපයේ ඇමරිකාවේ සහ යුරෝපයේ කුමන්ත්‍රණයක්. මම පැහැදිලිවම කිව්වා. එතකොට අද මෛත්‍රීපාල කියන්නේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයේ රූකඩයක්. මේක පිටිපස්ස හිටියේ කවුද? චන්ද්‍රිකා. රනිල්. මෙයා තමයි. මෙයා මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෝ. එතකොට ඒ නිසා එතකොට ඒ චෝදනාව ඇරෙන්න නැත්නම් ඒක සම්බන්ධයෙන් තියෙන රුසියාවත් එක්ක තියෙන මේ බලපොරේ ප්‍රතිඵලයක් හැටියට මූලෝපායික වශයෙන් ලංකාවේ තියෙන වැදගත්කමත් එක්ක තමයි ලංකාවේ ওই දේශපාලන චලනය වෙනස් වෙන්නේ. හරිද? ඒ නිසා මම විශ්වාස කරන්නේ මේක ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ගෙන ඒමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව දිනාදීමක් කියලා. මම කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ ඊළඟ මහමැතිවරණය වෙනකම් විතරයි. අදවත් අපිට පැහැදිලි, දාම පැහැදිලි. අද වෙනකොට දැන් මේ වෙනකොට මම කිව්වා 1994 චන්ද්‍රිකා ආණ්ඩුවේ පළවෙනි බිල් ඇන්සර් ලංකා කම් කරුවේ. අද මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව වතුකරේ කම්කරුවෙක් වෙනකොට පිළියරන් තියෙනවා. මම කියන්නේ ඒක මෛත්‍රී ඍජුව වගේ කියන්න ඕනේ කියන එක නෙමෙයි. මොකද ඒ කම්කරුවව අත්අඩංගුවට අරගෙන ඒ කම්කරුව සමලල වැවට පැනනවා. මොකද ඒ සමලලට වැයලා පැනලා තියෙන්නේ අතේ බෝම්බ තිබිලවත් ආයුධ තිබිලවත් නෙමෙයි. හරිද? කිසියම් මත්ද්‍රව්‍යයක් අතේ තිබුණා. එතකොට මත්ද්‍රව්‍යයක් අතේ තිබුණා කියලා ඒක මත්ද්‍රව්‍යකුත් නෙමෙයිනේ. හරිද? එතන මත්ද්‍රව්‍යයක් අතේ තිබුණා කියලා. හරිද? ඒ අත්අඩංගුවට ගත්ත තරුණේ සමලල වැවට පණීද? එතකොට මම කියන්නේ මෙන්න මේ ක්‍රියාදාමය මෙහෙවන්නේ පොලිසිය. එතකොට පොලිසිය අද ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන යටතේ. එතකොට එහෙනම් මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. මේක නවත්තන්න නැහැ. එතකොට මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ පළවෙනි බිල්ල කම් කරනවා. හරිද? ඒ විතරක් නෙමෙයි. අද තවම ශිෂ්‍යයෝ ඉන්නවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල රාජපක්ෂ යටතේ ශිෂ්‍ය මර්ධනයට ශිෂ්‍ය අයිතිවාසිකම් කප්පාදු කරන්නට විරුද්ධව සටන් කරපු ශිෂ්‍යයෝ අද තාම හිරේ ඉන්නවා. අද ඒගොල්ලෝ නිදහස් කරන්නේ නැහැ. හරිද? අද අනිත් පැත්තෙන් ගත්ත කුමාර ගුණරත්නම්ගේ සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් කුමාර ගුණරත්නම් කියන්නේ ජනතා විමුක්ති හිටපු නායකයෙක්. එයාගේ අයියා කීර්තිමත් නායකයෙක්. රංජිතම් ගුණරත්නම්. හරිද? එතකොට අද මෙයාගේ සමහර පක්ෂ උත්සාහ කරනවා විශේෂ ජනතා මිත්‍ර වගේ පක්ෂ උත්සාහ කරනවා මෙයායව රටින් පිට කරන්න. මොකද ඒගොල්ලන්ට ඒක දේශපාලන අභියෝගයක් වෙන නිසා. එතකොට අද මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව කටයුතු කරන්නේ කොහොමද? හරිද? ඒ නිසා මම කියන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙනාපු ආණ්ඩුවක් නෙමෙයි. එකපාරට සංක්‍රමික කාලයක්. එතකොට තාම මේ දින 100ක් දීලා තිනවා. මේ සියලු ප්‍රශ්න විසඳ විධායක ජනාධිපති අවශ්‍ය කරන්න සහ අනුකුත් ප්‍රධාන අධිකරණය නීති ආධිපත්‍ය පිළිටවන්න යහපාලනේ මම කියන්නේ එහෙනම් මීට වඩා 1994 පත්තු ආණ්ඩුවට මීට වඩා දේවල් කරන්න දුන්නා. අර 100 6න් 3ක බලයක් හමුණා චන්ද්‍රිකාට. නමුත් චන්ද්‍රිකා 1994 පළවෙනිම මොකද කරේ අංශ ලංකා
ඇන්සලක කම්කරු පාරටේදී තමගේ අයිතිවාසිකම් ඉල්ලලා වෙඩි තියලා ඝාතනය කරා කම්කරු ඈ සිය ගණක තුවාල කරා හරිද ඉතින් මේ 1908 ඉඳලා මේ ආපු කිසිම ආණ්ඩුවක් මේ ජනතාවගේ යහපාලනයේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ආපු ආණ්ඩු නෙමෙයි ඒවා ඔක්කොම ධනපති වුවමනාවන් සඳහා අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයන් සඳහා පිටු ආණ්ඩු ඒ නිසා ලංකා ඉතිහාසයේ ඊටම පැහැදිලිම අධිරාජ්‍යවාදී වුවමනාවන් මත ඇමරිකා යුරෝපීය වුවමනාවන් මත පිහිටවපු ආණ්ඩුවක් තියෙනවා නම් ඉතා පැහැදිලිවම ඒ ආණ්ඩුව තමයි ඒ කියන්නේ ඉතා හොඳින් පෙනෙන ආණ්ඩුව තමයි මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව. ඒ නිසා මේක පිහිටුවේ චීනයත් එක්ක ඇමරිකාව හා යුරෝපයේ චීනයට හැරීමේ උපාය මාර්ගයේ කොටසක් හැටියට මිසක් ලංකාවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නවත් යහපාලනය ඇති කරන්නවත් නෙමෙයි. මම කියන්නේ දැන් අපේ පෞද්ගලික කාලේ ලියපු බොහෝ මාධ්‍යවේදී මං කියන්නේ ආයට මාධ්‍යවේදී මාධ්‍ය තක්කඩින් හරිද මේ අය කියන ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ යහපාලනය කියන්නේ දැන් කවුද මේ යහපාලනය කියන්නේ කොහෙද මේ යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ ලෝකෙ කොහෙද තියෙන්නේ යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇමරිකාව නම් යුරෝපේ නම් මේ යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ අපි කියන්නේ අද ඇමරිකා යුරෝපේ එකතු වෙලා ඒකාබද්ධ වෙලා සිරියාවට ඉරාකයට ඊළාට මේ ලිබියාවට ওই ප්‍රජාතන්ත්‍රවාදය දුන්නද කොහෙද ওই ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ හරිද එතකොට අපිට දෙන්න නියමිතත් ওই ප්‍රජාතන්ත්‍රවාදී ඉස්සරහට අපේ පාලකයෝ නැත්නම් ජාත්‍යන්තර ලෝක බැංකුව මූල්‍ය අරමුදලි වුවමනාවන් තමයි ඉෂ්ට කරන්නේ මම දැක මංගල ප්‍රකාශයක් කළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අද වෙනකොට අපිට ආධාර දෙන්න සූදානම් කියලා ඊළඟට යුදාපරාධ සම්බන්ධයෙන් ලංකාව සම්බන්ධයෙන් ගෙන ගිය ක්‍රියාමාර්ග මේකට අතර කළා දිනුවා ඇයි නතර කළා දින්නේ අපි ආණ්ඩුවට සහයෝගය දීමක් හැටියට කියලා ජිනීවා මානවිකම් කොමිසම අද ප්‍රකාශයකටපත් වෙලා තියෙනවා හරිද ඉතින් මෙන්න මේකයි මේකේ ඇත තියෙන අත. එහෙම නැතු මේ ජනතාව ඇවිල්ලා මැදිහත් වෙලා මේ දින බර ජීවන බර මේ මර්ධනය දරා ගන්න බැරුව ගහපු පාරට බහැලා ගෙන ගිය උද්ඝෝෂණ නෙමෙයි මේක විශේෂයෙන්ම ලංකාවේ මධ්‍යම පාන්තිකයෝ අනිත් පැත්තේ රාජ්‍යනෝන් සංවිධාන කියන්නේ ලංකාවේ පැහැදිලිවම යුරෝපයේ ඇමරිකාවේ සහ යුරෝපයේ නිල නොවන රහසොත්තු සේවාවන් ලංකාවේ සිදුම රාජ්‍යනෝන් සංවිධාන කියලා කියන්නේ. එතකොට මේගොල්ලන්ට ඒකාබද්ධ වෙලා තමයි මේ කුමන්ත්‍රණය ගෙනල්ලා මෛත්‍රීපාල සිරිසේන ගිරාන්නේ. ඒ නිසාම තමයි ඒගොල්ලෝ ගලේ ආරපු බලල්ලු වගේ අද වෙනකොට දැන් අපි ලියනකොට මේ ආණ්ඩුව අපි ලියනකොට ඇමරිකන් යුරෝපේ ඇමරිකාව පෙරක යුරෝපේ රූකඩ ආණ්ඩුවක් කියලා එයායි කියනවා. එයායි අපිට ඇඟිලි දික් කරන එකයි අද සාන්තලා බලාගෙන ඉන්නේ. Taman කියපු දේ හරියනකම් අන්න අපි කිව්වා හරියයි කියලා. අපිට එහෙම ආශාවක් නැහැ. අර අපිට එහෙම කාලකන්ණි බලාපොරොත්තු වුණේ හැබැයි අපි පැහැදිලි දැක්මක් ඇතුලේ. පැහැදිලි දර්ශනයක් ඇතුලේ. පැහැදිලි ඉදිරි දර්ශනයක් ඇතුලේ අපි මේ දේවල් පැහැදිලි කරන්නේ. අපි මේ తాවකාලික සතුටු විඳින්න උත්සාහ කරන මිනිස්සු නෙමෙයි. ඒ නිසා අද අපි කිව්වා අපි 94ත් කිව්වා මේක. 94ත් කිව්වා අපි රාජපක්ෂෙද්දිත් කිව්වා අපි මෛත්‍රීපාල එද්දිත් අපි කියලා දිනවා අනාගතේ වෙන්න පුළුවන් මෙන්න මේකයි. ඒ නිසා වෙන්න ඕනේ ධනපතිපාලකයන් බලයටපත් කරන එක මේ උතුරේ දකුණේ සිංහල දෙමළ මුස්ලිම් කම්කරු පීඩිතයන්ගේ අතර කිසිදු ධනපති රූපාකාරයක් සමග සන්දානගත නොවන ස්වාධීන බලමුළු ගන්නන පන්තිමේ බලවේගයේ කම්කරු පන්ති බලවේගයකට විතරයි ලංකාවට ලෝකයේ ඕනෑම තැනක ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය සමානත්වතාව විස්තර කරන්න පුළුවන්. එහෙමනම් කවුරු හරි විශ්වාස කරනවා නම් ධනපති පාලකයෝ ගෙනල්ලා මෛත්‍රී ගෙනල්ලා දැන් මේ මෛත්‍රී කියන එකෙන් ගොඩක් අය බලාපොරොත්තු වෙන රාජපක්ෂ රිද්දන්නේ. අපිට රාජපක්ෂ රිද්දන්න අවශ්‍ය නැහැ. අපි මාධ්‍ය භාවිතාවේ මම ලංකාවේ ගියද්දි මට රාජපක්ෂම කියන්නේ අනේක නෙමෙයි. අනේක මගේ සිස්ටම් එක. මම කියන්නේ මේ ධනපති ක්‍රමය මේක රාජපක්ෂ කියන්නේ ඒ ධනපති ක්‍රමය වෙනින් වෙන්නේ එක නියෝජිතෙක් විතරයි. දැන් රාජපක්ෂ ඉවත් කරා කියලා මෛත්‍රීපාලාවා කියලා මේ අපිට හම්බුණාද ප්‍රජාතන්ත්‍ර යහපාලන. එහෙනම් මිනිස්සු මැරෙන්න විදියක් නැහැ ලංකාවේ. හරි එහෙනම් මිනිස්සු පිටුහල් කරන්න විදියක් නැහැ. අනිත් ධනපති අනිත් අවස්ථාවාදී පක්ෂ ඉල්ලා හිටින්න ඕනේ නැහැ. කුමාර ගුණරත්න නම් පිටුහල් කරන්න කියලා. මං කියන්නේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදී ලැබිලා නැහැ. එහෙනම් මේක සම්පූර්ණ මිත්‍යාවක්. හරිද? ඒ නිසා මේක රාජපක්ෂත් එක්ක ප්‍රශ්න තිබුණා. දැන් චන්ද්‍රිකාට මොකක්ද උන් රාජපක්ෂත් එක්ක? එයාට තුනේ එයාව නොතකා හැරි. හරි රාජපක්ෂ තුනේ නොතකා හැරි. එතකොට රනිල්ට තිබුණේ මොකද්ද? රනිල්ට බලය ගන්න නොහැකියාව. හරිද? ඒක තමයි රනිල් දැන් දෙපාරක් ප්‍රතික්ෂේප වුණේ නේ. පොන්සේකාගෙන් ගෙනාවේ ඒකනේ. මොකද ඇත්තටම මේ මම කියන්නේ රනිල්ට මේ සිරිසේනට වඩා රනිල් මේ සිස්ටම් එකට ගැලපෙන්නේ නෙමෙයි. හැබැයි ඒ සිස්ටම් එකේ
දැන් මේ සිස්ටම් එක වෙනින් හින්න මිනිස්සු මං කියන්නේ රනිල්ට වඩා මේ ඔක්කොම වැඩවසම්. ඒකයි මං කියන්නේ රනිල් වටේ ඉන්න, රනිල්ගේ පක්ෂේ ඉන්න, එතනින් එළියේ ඉන්න කලාකාරයෝ, බුද්ධිමත්වෝ ඔක්කොම කියනියෝ රනිල්ට වඩා පසු ගන්න. හැබැයි මම කියන්නේ මේ සිස්ටම් එකට ගැලපෙන මිනිහෙක් කවුරු හරි කියනවනම් මම කියන්නේ මම ඒක කියනවා නෑ. හරිද? මං කියන්නේ රනිල් මේ පුරත් වල හපන් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගේනවනම් ඕන කාවත රනිල්ව. ඇයි මෛත්‍රීපාලව කියන්නේ? ඇයි මහින්දව කියන්නේ? හරිද? හරිද? ඒ තරම්ම මෙයයි වැඩවසම්මාදී. හරිද? මම කියන්නේ පෞගේ කාලේ මෛත්‍රී ගේන්න කලින් සමහරක් විශ්වවිද්‍යාල ආචාර්යවරු, සමහරක් කලාකාරයෝ, සමහර නීතිඥයෝ කවුද ගේන්නේ හැදුවේ? සෝබිතහම්. මගේ සෝබිතහම් කියන්නේ මොනතරම් වර්ගවාදීද? මොනතරම් වැඩවසම් වාදීද? ඒතකොට දැන් මේ අයව ගේන්නේ යන්නේ. ඉතින් ඒක ගේන්න බැරි වෙනකොට ඒක මොකද ඒක යාව ගෙනල්ලා මේ වැඩේ කරන්න බෑ කියලා අධිරාජ්‍යවාදීන් දන්නේ. ඒ නිසා තමයි මෛත්‍රීපාල යෝජනා කරේ. අනිත් පැත්තෙන් යා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනිත් පැත්තේ සෞඛ්‍ය ඇමති. හරිද? ඒ නිසා මෙහෙම නිර්මාණය කර යාව හැදුවා. යාව හදලා දැන් ගෙනල්ලා තින්නේ. එතකොට යාට පුළුවන් ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? යාට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද? යාට නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අධිර ආසියානු සංවර්ධන බැංකුව කරන එකයි යා කරන්නේ. එතකොට යා ඒක කරන්න යනකොට මොකද වෙන්නේ? අනිවාර්ය ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ලංකාවේ පිටවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අධිරාජ්‍යවාදී රූකඩයක්. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට පැහැදිලිව මේගොල්ලෝ කියලා තිනවා ජිනිවා අපරාධ මේ රාජපක්ෂ ආණ්ඩුවට ඉතුරු රාජපක්ෂ රෙජීමේට හමුදාවට විරුද්ධව ගෙනාපු මේ යුද අපරාධ අධිකරණය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකට දේශීය එකක් හදනවා කියලා සම්පූර්ණ දේශීය ස්වාධීන අධිකරණයක් මාර්ගයෙන් ඒක සම්බන්ධ පරීක්ෂණයක් පවත්වනවා කියලා අද කියලා දිනවා. ඒ විතරක් නෙමෙයි මෛත්‍රීපාල පැහැදිලිවම කිව්වා කිසි කෙනෙක් යුදාධිකරණයට කියන්නේ නැහැ. මං කියන්නේ යුදාධිකරණයට ගෙනියන්න බෑ කිසි කෙනෙක්. මොකද එයා අවස්ථා කීපයකද ආරක්ෂක ඇමති ධූරය දරලා තිනවා. පන්ද්‍රිකා කාලේ එයා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හිටලා තිනවා. මහින්ද රට යනකොට එයා ආරක්ෂක ඇමති ධූරය දරලා තිනවා. එතකොට එයා ආරක්ෂක ඇමති ධූරය දරපු මොහොතේ ඒ සිදු සියලු අපරාධ වලටවත් කියන්න ඕනේ. ඒ නිසා යුදාධිකරණය ගෙනාවේ රාජපක්ෂ නම්වා ගැනීමට මිසක් චීනීය දෙසට ගමන් කරලා චීනීයත් එක්ක තියෙන හිතවත්කම් සමීප මිතුරුකම් නතර කරන්න මිසක් ඇත්තටම දයානුකම්පාවකින් නෙමෙයි යුදාධිකරණය ගෙනාවේ. යුදාධිකරණය ගෙනාවේ ජාත්‍යන්තර යුදාධිකරණය ගෙනාවේ රාජපක්ෂ ධනගස්සන්න. ඒ ධනගස්සලා දරිතන තමයි මැතිවරණය ප්‍රකාශපත් කළාට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට නම්ම ගන්න පුළුවන් රූකඩ පාලකෙක් අද ලංකාවේ ස්ථාපිත කරලා තියෙනවා. හරිද? එහෙම තමයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් නෙමෙයි. අද වෙනකොට දැන් මම කියන්නේ රාජපක්ෂව යුදාධිකරණයට ගෙනියනවා නම් මම කියන්නේ ඊට කලින් යුරෝපේ ඔබාමලා යුරෝපයේ ඉන්න ඔය අනිකුත් රටවල මේ යුද්ධයට උදව් කරපු රටවල් 22ක් මේ ළඟදී මට හම්බුණා දෙමළ තරුණයෙක්. මම ඉන්දියාවට ගිය අවස්ථාවේ ඉන්දියාවේ බෝඩරේට ගිය අවස්ථාවේ ඒ දෙමළ තරුණයා මට කිව්වේ ඒ සිංහල තරුණයෙක් ඉන්දියාවේ ජීවත් වෙන ඔහු කිව්වේ අපි ගහපු හමුදාව අපි ගහලා එළවපු හමුදාව රටවල් 22ක් එකතු වෙලා අපිට ගැහුවා. අපි ගහද්දු දුවපු හමුදාව රටවල් 22ක් එකතු වෙලා අපිට ගැහුවේ කියලා. මම කියන්නේ මෙන්න මේ රටවල් උදව් කරපු සෑම රටකම පාලකයෝ රාජපක්ෂයට වඩා මේ දෙමළ ජනතාවගේ ඝාතනයට උදව් කරන්න ඕනේ. මේ වගකීම් ඉටු වෙනවා. අන්න ඒ අයට දනුවම් දීලා තමයි රාජපක්ෂට දනුවම් දෙන්නේ. හරිද? ඒ නිසා මේ චීනය, රුසියාව, ඇමරිකාව, අපි දන්නවා ජපානය, විශේෂයෙන් ජපානය. හරිද? අද වෙනකොට චීනට විරුද්ධව ඇමරිකාව, ඉන්දියාව, ජපානය අද චීනට විරුද්ධව දැවැන්ත අරගලයක නිරත වෙනවා. විශේෂයෙන් වෙළඳපොළ, මිලිටරිමය, විශේෂයෙන් ලංකාවේ තියෙන ලංකාවට විශේෂයෙන් ආසියාවට හැරීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ නව අධිරාජ්‍යවාදයට, පැරණි අධිරාජ්‍යවාදී මේ නව අධිරාජ්‍යවාදයට විරුද්ධව අද වෙනකොට සෑම තැනකම තමන්ගේ බලය ස්ථාපිත කරගන්න විවිධ සම්බාධක පැන අපි දැක්කා රුසියාව සම්බාධක පැන වෙයි. නේ යුක්‍රේනයේ ප්‍රශ්නේ නිර්මාණය කරේ කවුද? හරිද? එතකොට අද මේ නව අධිරාජ්‍යවාදයට විරුද්ධව ඒගොල්ලන්ට වෙළඳපොළ හරස් කරනවා. ඒගොල්ලන්ගේ බඩු ඒගොල්ලෝ චීනයේ නිෂ්පාදනය කරන බඩු වෙළඳපොළට යන එකට වළක්වනවා. මම කියන්නේ මේකද ප්‍රජාතන්ත්‍රවාදී. මම කියන්නේ ධනපති කර්මයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී මේකද? හරිද? මම කියන්නේ ලංකාවේ අධිරාජ්‍යවාදී මම කියන්නේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝප අධිරාජ්‍යවාදීගේ රූකඩයක්. එතකොට මේ රූකඩේ ගෙනාපු හැම කෙනෙක්ම ඇමරිකන් ගැත්තෝ. මම කියන්නේ කලාකාරයෝ වේවා බුද්ධිමත් වේවා මොකා වුණත් මේ ඔක්කොම දැනුවත් නොදුනත් ඇමරිකන් න්‍යාය පත්‍රයක් උඩ වැඩ කරේ.
මම කියන්නේ මේ වෙලාවේ අපි සලකා බලන්න ඕනේ මුළු යුරෝපයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ඇමරිකාව අනිකුත් පාකිස්තානය ඉන්දියාව මේ සියලු දෙනා මේ ලංකාවේ මේ බලය නව පාලක ස්ථාපිත කිරීමේ මෙහෙයුම ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඉන්දියාවට විරුද්ධව මේ චීනයට විරුද්ධව ගෙන යන අරගලය. එතකොට අපි යන මේකට විරුද්ධ විය යුතුයි. චීනයටත් තමන්ට අවශ්‍ය විදියට තමන්ගේ අඬුපඩු සුරවා ගැනීම අයිතියක් තියෙන්න ඕනේ එහෙමනම්. මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කතා කරනවා. එතකොට අපි ගත යුත්තේ මම කියන්නේ මම මේකේ අඩු වැඩි වශයෙන් ගන්න නැහැ. නමුත් මේ චීනයට විරුද්ධව අරවන සම්බාධක බාධක බැරියල් වලට මම පහදිනු විරුද්ධයි. චීන නව අධිරාජ්‍යවාදය කියන පුළුවන් හැබැයි උට පනවන බැරියල් බාධක සුවලට අපි විරුද්ධයි. හරිද? මේ මගපාදන් තුන්වෙනි ලෝක යුද්ධයකට. එතකොට ලංකාවේ ඔය ප්‍රගතිශීලී කියන මාධ්‍යවේදී කියන සියලු පක්ෂ ජනතාවගේ කෙරුණ ඇතුළු එළවුරු මේ පවා අද එහෙමද කොහෙද රාත්‍රික ඉන්නේ අධිරාජ්‍යවාදී. ඒගොල්ලෝ පෞද්ගලික කාලේ දේශ ප්‍රේමීත්වය දේශීයත්වය බටහිර ගැතිකමට විරුද්ධව ලොකු අරගලයක් කරා. අද ඒගොල්ලෝ බටහිර ගැති න්‍යාය පත්‍රයක ඉන්නේ. හරිද? ඒ නිසා මේ මැතිවරණයේ එක කාරණාවක් නෙමෙයි. රූකඩ පාලකයෙක් පත් කරපු එක විතර නෙමෙයි. රාජපක්ෂ විතර යාමක විතර පුත් නෙමෙයි. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ දේශ ප්‍රේමීන්ගේ රෙදි ගැලවුණා. දැන් අද මේ දේශ ප්‍රේමීන් රාජපක්ෂ පරාජය කරන්න රාජපක්ෂ පරාජය කටයුතු කරලා දෙන්නේ අධිරාජ්‍ය ගැති න්‍යාය පත්‍රයක් ඇතුලේ. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ හැමදාම ප්‍රගතිශීලී කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා ගණපති ක්‍රමයේ මොනතරම් අරුබුදයකට ගිහිලා තියෙනවද කියනවනම් අද ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා රාජපක්ෂ පරාජය කරන්න කටයුතු කරන්නේ. මොකද අපි කියනවා 1977 කියන ව්‍යවස්ථාවෙන් පස්සේ ජයවර්ධන මේක ඉන්දියාවට නැඹුරුලා තිබුණු ඒ කියන්නේ ඉන්දියාවේ ඒ වෙනකොට කටයුතු කරේ රුසියාවත් එක්ක. එතකොට රුසියාව හිතවතෙක් හැටියට කටයුතු කරේ. එතකොට ඒ රුසියාවට නැඹුරු ඒ කියන්නේ රුසියානු නැඹුරු විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවට නැඹුරු විදේශ ප්‍රතිපත්තියක් තුණු අපේ රට 1977 ඇමරිකන් ගැති විදේශ ප්‍රතිපත්තියක් දක්වාගෙන ගිය ජයවර්ධන ලෝකෙට විවෘත කළ විවෘත ආර්ථිකය ගෙන හැල්ලා. එදා ඉඳලා අපි කියන්නේ යන්කි ඩීකි. එයාට කියන අපි යන්කි ඩීකි. එතකොට එදා ඉඳලා එක්සත් ජාතික පක්ෂය තනියෙන් මේ රට පාලනය 1947 ඉඳලා 1900 මට මතකයි 1948 ඉඳලා 2002 වෙනකම් අද එක්සත් ජාතික පක්ෂය තනියෙන් බලයට එන්න පුළුවන් කමක් නැහැ. ඒ තරමට ධනපති අර්ධයට කියලා. ඒ විතරක් නෙමෙයි මේ දේශ ප්‍රේමය ජාතිවාදයේ අරවා මේවා කියාගෙන හරිද මාක්ස් ලෙනින් වාදයේ කියාගෙන රතුගති ප්‍රෝගන හරිද මිනිසුන්ව වර්ගවාදයට අල්දාමන දේශපාලන පක්ෂවලට අද පුළුවන් කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟට Tamanට වෙනම ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වියතිරේ කියන්නේ මැකිලා ගිහිලා තියෙන්නේ. මොකද අද උහුන්ට සිද්ධ වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහිරපු ජනාධිපතිපක්ෂය පරාජය කරා. මම කියන්නේ මේක ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ අරුබුදේ තරම මේ ධනකත කරේ අබු කරමේ අරුබුදේ මේ වෙනස්කම් සැල් අද මකා දමලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ එකපරමුකට එන්න වෙලා තියෙන්නේ. ඔබට ලංකාවෙන් පිට වෙන්න සිද්ධ වෙන්නේ පැවති රජයේ මර්ධනයට ලක් වෙච්ච නිසායි. දැන් රට තුල සාකච්ඡාවට ගැනෙන කාරණාවල් වලට අනුව රට සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී තිබුණු සියලු ප්‍රශ්න निराකරණය වෙච්ච මිනිස්සුන්ට ජීවත් වෙන්න මාධ්‍ය නිදහස ලැබිච්ච වාතාවරණයක් තමයි රට තුල නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් පැවති රජයේ මර්ධනයට ලක් වෙලා රටින් පිටුවහල් වෙච්ච මාධ්‍යවේදීන් කිසිවෙක් තවමත් ලංකාවට ඇවිල්ලා නැහැ. ඔබත් ඒ જાතියෙම රාජ්‍ය මර්ධනයට ලක් වෙලා රටින් පිටු වෙච්ච මාධ්‍යවේදියෙක් හැටියට නැවතත් ලංකාවට යෑම සඳහා අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවද? එහෙම නැත්නම් එහෙම නොවේද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්න දෙකෙන් කොතනද ඔබ ඉන්නේ? ඔබ නැවතත් ලංකාවට එනවද? එහෙම නැත්නම් තවදුරටත් මේ தත්ත්වය නිරීක්ෂණය කරමින් නේපාලයටම වෙලා ඉන්නවද කියන ප්‍රශ්නය මම ඔබට යොමු කරනවා. නෑ මම නම් ඇත්තටම දැන් මම මහින්ද රාජපක්ෂ පාලනය යටතේත් මම ලංකාවට යන්න උත්සාහ කරා කීපතාවක්ම. එතකොට මම සම්බන්ධයෙන් වැඩ කරන නිරන්තරයෙන්ම මම වැඩ කරන සහෝදරයෙක් මට පැහැදිලිවම කිව්වා මේ වෙලාව ලංකාවට එන්න එපා කියලා. ඔව් මානවික සම්බන්ධයෙන් ක්‍රියා කරන සහෝදරයෙක්. ඇත්තටම එක පැත්තකින් සන්තෝෂ වෙන්න ඕනේ. එවැනි
අය තවදුරටත් අපි වෙනුවෙන් සොයා බලලා කටයුතු කරන ගමන්ද ගියා දිගින් දිගට කිව්වේ දැන් ලංකාවට එන්න එපා කියලා. අතන මම රාජපක්ෂ ආණ්ඩුව යටතේ ලංකාවට යන්න උත්සාහ කරේ. මොකද මේ අතර මේ ජීවිතේ අතරම නිෂ්ඵල ජීවිතයක් මේ අපි මේක ගත කරන්නේ කිසි තේරුමක් කරුණක් නැති ජීවිතයක්. එතකොට මේ මොහොතේ යන නමුත් මම අද විතර නෙමෙයි දත්ත යන්න උත්සාහ කරා. ඉතින් මම කියන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන නිසා මම යන්න හොඳනවා කියන එක නෙමෙයි. ඉතින් මම කියන්නේ දැන් රාජපක්ෂ පාලනයේ තීච්ච මේ මර්ධනකාරී ස්වරූපය එතකොට ඒ තත්ත්වයන් යම් ප්‍රමාණයකට ලිහිල්ලා තියෙන නැහැ කියලා කියන්න බෑ. නමුත් මම කියන්නේ ලිහිල්ලා තියෙන තාම ජනාධිපති අපේක්ෂකෙක් විතරක් ඉන්න తాවකාලික ආණ්ඩුවක් පිටවගෙන තියෙන. ඒකට මම කියන්නේ ස්ථිර ආණ්ඩුවක්. ඒගොල්ලෝ ජූලි මාසෙන් පස්සේ නැතිවරණයක් තියලා පත් කරගන්නවා කියන. මම කියන්නේ එතනින් පස්සේ තමයි අත්තර මේකේ හැරීම ස්වරූපය බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අපි කියන කතාව හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන රටේ ජනතාවට සානිත්‍යයට. ඉතින් මම නැවත ලංකාවට ගිහිල්ලා මගේ මාධ්‍ය භාවිතයි මම නියැලෙන්න උත්සාහ කරනවා. අතන මම වැඩ කරන්නේ මේ රටේ මම වැඩ කරන්නේ ලංකාවේ කම්කරු පීඩිත ජනතාවෙන්. මම කිසිම පාලකයෙක් පාලක පක්ෂයක් වෙනුවෙන් හෝ පක්ෂයක් වෙනුවෙන් මම වැඩ කරලා නැහැ. වැඩ කරන්නේත් නැහැ මම වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසාම මට පෞද්ගලික කාලේ අනිකුත් මාධ්‍යවේදීන් මුහුණ දුන්නට වඩා බරපතල ප්‍රශ්න වලට මුහුණ දුන්නා. දැන් අතර මේවා දැන් පෞද්ගලික කාලේ දැවැන්ත කාර්යභාරයක් කරේ මාධ්‍යවේදී. එතකොට දැවැන්ත කාර්යභාරය මම කියන්නේ පක්ෂ වලට වඩා ඉස්සරහට ඇවිල්ලා මේ රාජපක්ෂ ආණ්ඩුව දූෂණ වංචා එළිදරව් කරන්න වැඩ කරා. අතන දැන් මම මුල්ම මව්බිමේ හිටියා. ඒතර මව්බිම ලංකා ඊනිවුස් එකේදී ලංකා ඊනිවුස් එකට ගිනි තිබ්බා. ඊට පස්සේ ලංකා ඊනිවුස් එකෙන් යම් මාධ්‍ය භාවිතාවන් එක්ක මට 2011 ලංකා ඊනිවුස් එකෙන් ඉවත් වෙන්න වුණා. ඊට පස්සේ මම මව්බිමට නැවත සම්බන්ධ වුණා. ඒතර මව්බිමෙන් ගෝඨාභය රාජපක්ෂ මැදිහත් කළා මාව ඉවත් කරා. ඊට පස්සේ මම නැවත සම්බන්ධ වුණා ලංකා එක්ස් නිවුස් එකට. එක්ස් නිවුස් එකේ ඉඳලා තමයි මට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න උනේ. ඒකදී මම ප්‍රධාන ලිපිලි දෙකක් ලිව්වා. එකක් තමයි අමරලාගේ සහ රාජපක්ෂලා කතාව. ඊට පස්සේ තවත් ලිපි ගණනාවක් ලිව්වා CID එකේ DIG ගේ ගෝලියෝ කප්පන් ගනී කියලා. දැන් මම කියන්නේ දැන් මෙන්න මේ වගේ මාධ්‍ය භාවිතාවක් නියලුණු මම වගේ තවත් අයට ලංකාවෙන් පිටවෙන්න සිද්ධ වුණා. එතකොට දැන් පෞද්ගලික කාලේ අත්‍තරම ප්‍රධාන කරලියට ආවේ ප්‍රධාන ප්‍රශ්නේ ඇයි මෙච්චර මාධ්‍යවේදීන් ඝාතනය කළේ? ඇයි මෙච්චර වද මාධ්‍යවේදීන් අතුරුදහන් කරේ? අපි අපගත උතුරේ විශාල වශයෙන් මාධ්‍යවේදීන්ගේ උතුරේ අරගලේ වෙනුවෙන් පෙනී හිටපු විශේෂයෙන් දේශපාලනිකව නෙමෙයි ඒ ඝාතන ඒ පැහැර ගැනීම ගැන හෙළිදරව් කරපු විශාල උතුරේ මාධ්‍ය සංඛ්‍යාවක් අතුරුදහන් කළා. ඒ වගේ දකුණේ උතුරේ අරගලේ වෙනුවෙන් වගේම උතුරේ අරගලේ වෙනුවෙන් පෙනී හිටපු මාධ්‍යවේදීන් වගේම රාජපක්ෂ දූෂණ වංචාවෙන් අරගල කරපු අය ලියපු අය ඒ වෙනුවෙන් පෙනී හිටපු අයත් සහ උද්ඝෝෂණය කරපු අයටත් මේ රටින් පිට වෙන්න උනා. එතකොට දැන් මේ ආණ්ඩුව පෙරලීමට ප්‍රධානම රාජපක්ෂ ආණ්ඩුව තුම ප්‍රධානම එක තමයි මේ මාධ්‍ය මර්ධනය සහ මාධ්‍ය මර්ධනය. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍යවේදීන් පැහැර ගැනීම අතුරුදහන් කිරීම. අපි දන්නවා මතම උදාහරණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරා. ඒතර ප්‍රගීත් එක්නැල්ලිකොට අතුරුදහන් කරා. ඒතර පොතල ජයන්ත ගැහුවා. අතර මම ප්‍රගීත් එක්නැල්ලි අතුරුදහන් කරේ කවුද කියලා ලියලා තිනවා. ඒකට අදාළ තොරතුරු මම ලියලා තියෙන හෙළිදරව් කිරීමක් කළා තිනවා. ඊළඟට පොතලට පැහැරගෙන ගිහලා ගැහුවේ මෙරියාන පොලිසිය මෙරියාන විශේෂ විමර්ශනයකගේ කියලා තියෙනවා පැහැදිලි සාක්ෂියක් ඇතුව. එතකොට දැන් මේ වගේවා පෞද්ගලික කාලේ අපි හෙළිදරව් කරලා ලිව්වා. එතකොට දැන් මේවට මේක නුරුස්සන නිසා මේවා හෙළිදරව් කිරීම නිසා තමයි විශාල වර්ධනයකට මම මුහුණ දුන්නේ. ඒ වගේ තවත් අය මුහුණ දුන්නා. මම කියන්නේ මේ ආණ්ඩුව ගෙනෙන්න රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව තිබුණු ජාත්‍යන්තර සහ ජාතික තුන ප්‍රධානම චෝදනාව තමයි මාධ්‍යවේදීන් මර්ධනය කිරීම. මම කියන්නේ මේ මාධ්‍යවේදීන් මර්ධනය කරන්න හේතු උනේ දේශපාලන පක්ෂ තමන්ගේ වගකීම ඉෂ්ට කරපු නැති නිසා. ඒ දේශපාලන පක්ෂ වල වගකීම මේ වෙනකොට පෞද්ගලික රාජපක්ෂ ආණ්ඩුවේ අවුරුදු එකකට අවුරුදු මම කියන්නේ 2010 2011 2012 2006 2007 මේ කාලේ ගත්තේ මාධ්‍යවේදීන්. ඒ නිසා තමයි මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ. එතකොට ඒකේ ප්‍රධානම ලසන්ත වික්‍රමසිංහ සහ ප්‍රගීත් එක්නැල්ලිකොට. හරිද? එතකොට ලසන්ත එක්නැල්ලි සහ ප්‍රගීත් එක්නැල්ලිකොට ඝාතනය කරේ කවුද කියන එක තමයි හැමෝගම සටන් පාඨය තියෙන්නේ. එතකොට දැන් මේ ආණ්ඩුව පත් වෙලා දැන් අද දින කීයක්? දින 5කටත් ඉක්ම වෙලා තියෙනවා. දින 7ක් ඉක්ම වෙලා තියෙනවා. එතකොට දැන් මේ ආණ්ඩුව කියනවාද ප්‍රගීත් අතුරුදහන් කරේ කවුද? ලසන්ත වික්‍රමසිංහ ඝාතනය කරේ කවුද කියලා කියන්නේ? අද වෙනකොට සමත් වෙලා නැහැ. මම දැක්කා ප්‍රගීත් එක්නැල්ලිකොටගේ බිරිඳ මේ ආණ්ඩුව ගෙනෙන්න යම් වැඩ කොටසක් කරා. මං හිතන්නේ එයාට මේ ආණ්ඩුව ගෙනනට තමන්ගේ ස්වාමි පුරුෂයාට මොකද්ද උනේ කියලා දැනගන්න
මම දැක්ක දරුවොත් එක්ක ගිහිල්ලා පොල් ගහනවා. මම පොල් ගහන එක අනුමත කරන්නේ නැහැ. මොකද ප්‍රගීත් කියන්නේ විද්‍යා විශ්වාසයෙන් විශ්වාස කරපු මිනිහෙක්වත් රාජ්‍ය වල සංවිධානවල ක්‍රියාකාරීත්වයන් අනුමත කරපු කෙනෙක්වත් නෙමෙයි. නමුත් අයගේ අයිතිය ඒ නිසා මං අහන්නේ ප්‍රගීත් එක්තැනලිකොට ඝාතනය කිරීමේ චෝදනාව තුනේ කාටද? කවුද ඝාතනය කරේ? ඒතර ප්‍රගීත් එක්තැනලිකොට එක්තරා ඇමතිවරයෙකුගේ මේ ඇමතිවරයා තා චම්පික රණවද මේක කවුරු කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැත්තේ මොකද? මේක හැමෝම කතා කරන රහසිගතව එලිමහඬ ගහලා කතා කරන්නේ නැහැ. ප්‍රගීත් එක්තැනලිකොට ලිව්වේ චම්පික රණවකගේ ලිංගික සෝලිය. හැබැයි මම අනුමත කරන්නේ නැහැ චම්පික රණවකගේ ලිංගික සෝලියගේ ලිවීම ගැන. හැබැයි ඒක කිසිදු සදාචාරාත්මක නැහැ. හැබැයි ඒ වෙනකොට කවුරුත් කිව්වේ ප්‍රගීත් එක්තැනලිකොට අතුරුදහන් කරේ චම්පික කියලා. එතකොට මේ නවාන්තුවේ ඇමතිවරයෙක් චම්පික. අනිත් පැත්තෙන් මගේ ගවේෂණ වලට අනුව මම කරපු පුද්ගලික ගවේෂණයට මේක චම්පික සම්බන්ධයක් නැහැ කියන තැන තමයි මම මේ වෙනකනුත් ඉන්නේ. හැබැයි ඒක මගේ පුද්ගලික ගවේෂණයක්. ඒ ගවේෂණය ඇත්ත පරීක්ෂණයකින් සැබෑ පරීක්ෂණයකට බාධාවක් කරගත යුතු නෑ. මම ආන්නේ ප්‍රගීත් එක්තැනලිකොට අතුරුදහන් කරේ රාජපක්ෂ රෙජීමේද එනත චම්පිකද? අද මේ කවුරු කතා කරන්නේ නැහැ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ ලසන්ත වික්‍රමතුංග ඝාත කරේ ගෝඨාභය රාජපක්ෂද? හරි. එතකොට මේ ප්‍රශ්න අද එලිමහට ගන්නෑ. අනාගතේ රට කොයි වගේ තත්යකටපත් වෙයිද කියන එක පිළිබඳ අමුතුවෙන් කතා කළ යුතු නෑ. ඊට පස්සේ පෞගේ කාලේ බොහෝ අය මේවා වික්කා. ප්‍රගීත්ගේ අතුරුදහන් වීම බොහෝ අය මුදල් උපයාගත්තා. බොහෝ දේ කරගත්තා. සමහරක් අය රට ගියා. ඒක තමන්ගේ දේශපාලන සටන් පාඩයක් කරන්න ආණ්ඩුවට විරුද්ධව ඒක තමන්ගේ බලවේග ගොඩනගා ගන්න පාවිච්චි කරනවා. නමුත් අද එනකන් ප්‍රගීත් එක්තැනලිකට අතුරුදහන් කරේ කවුද කියන එක කතා කරන්නේ නැහැ. හැබැයි මේ බොහෝ අය දන්නවා මේකට චම්පිකගේ සම්බන්ධයක් තිබුණා කියලා. හැබැයි කවුරු කතා කරන්නේ නැහැ චම්පික. හැබැයි චම්පික කියන්නේ මේ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරලා මේ අලුත් ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය ඇති කරනවා කියලා අපි හිතාගෙන ඉන්න ආණ්ඩුවේ ඇමතිවරයෙක්. එතකොට කොහොමද පරීක්ෂණ කරන්නේ? එතකොට සියලු චෝදනා මං කියන්නේ පෞද්ගලික කාලේ මේ එකට එකතු වෙලා තමයි මේගොල්ලෝ මේ ජනතාවට විරුද්ධව වැඩ කරේ. එතකොට අද කට්ටියක් ඒ වැඩ කරපු කට්ටියක් අද ප්‍රතිශීලී. ඒකට අද රංජිත් වෙනනායකලාටවත් තව ලියන තව මාධ්‍යවේදීන් සුනන්ද දේශප්‍රියලටවත් ඊට පස්සේ තව ලියන ඔය ඉන්නවනේ ආණ්ඩුව වෙනුවෙන් පෞද්ගලික කාලේ ලියපුවාට මං කියන්නේ ඒකවල ලියන්න අයිතියක් තියෙනවා. මං කියන්නේ අයිතිය නැහැ කියලා කියන්නේ නැහැ. එතකොට යාය මේක ප්‍රශ්න කරන්නේ නැහැ. හරිද? එතකොට මේගොල්ලෝ අතෑරලා තමයි මේගොල්ලෝ ජාතිවාදීන් නෙමෙයි අද මේගොල්ලෝ ඝාතකයෝ නෙමෙයි ඝාතන වලට හවුල් වෙච්ච අය නෙමෙයි හරිද මේගොල්ලෝ බොහොම සුදු කිසිදු කිලුටු වීමක් නැති පාරිශුද්ධ කට්ටිය. එතකොට අද අර කවුද මෛත්‍රීපාල සිරිසේනලා කවුද කියලා ආරක්ෂක අධිකම් කරන දාපු ඒවා කරපු අපරාධ දූෂණ වංචා ඒවා ගැන කරු කරදාන කෙනෙක් නෑ. ඒ නිසා මම අහන්නේ මේ ආණ්ඩු පෙරලන් ප්‍රධාන සටන් පාඩේ උනේ එක ප්‍රධාන සටන් පාඩයක් උනේ මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම ඝාතනය ඒක තමයි ලසන්ත වික්‍රමතුංගත් ප්‍රගීත් එක්තැනලිකට මම අහන්නේ පෞද්ගලික කාලේ කවුරුත් මතු කරපු නැති ප්‍රශ්නයක් තමයි ප්‍රගීත් එක්තැනලිකට අතුරුදහන් කරේ චම්පිකද රජීමේද ලසන්තර ගැහුවේ ගෝඨද මං කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා මේවා කිසිදු මාධ්‍යවේදියෙක් කිසිදාම මේවා ප්‍රශ්න කරේ නැහැ. ඒ තරම් යායට කොන්දක් නැහැ. මොකද ඒගොල්ලෝ විවිධ දේශපාලනික උවමනාවන් එක ගැට ගැහිලා ඉන්නේ. හරිද? ඒගොල්ලෝ ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍යාවක ඉන්නේ. මිත්‍යාවක් මත ඉන්නේ. මේගොල්ලෝ ඉතින් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අපිට ලැබුණා කියලා ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍යාවකයි. අද වෙනකොට මේ අපරාධ කරව කිසි කෙනෙකුට දඩුවම් දීලා නැහැ. හරිද? ඒ නිසා පැහැදිලිවම අපි සාකච්ඡාවට ගත යුතුයි. ප්‍රගීත් එක්තැනලිකට අතුරුදහන් කරේ කවුද? ලසන්ත වික්‍රමතුංග ඝාතනය කවුද? ඊළඟට මාධ්‍යවේදීන් හැටියට අපි හිලිදරව් කරලා තියෙනවා. නමුත් ඒවා මතම සියලු පරීක්ෂණ මෙහෙවන්න බෑ. ඒවා මත පදන් වෙලා පරීක්ෂණ වලට මැදිහත් වෙනවා වගේම නවතොරතුරු අපි සොයා යුතුයි. සමහරකට අපි කියපුවා අපිට ලැබුණු තොරතුරු මත අපි ලිව්වේ. නමුත් ඒවා මත පදනම් වෙමින් මේවා ඔස්සේ යා යුතුයි. අද වෙනකොට ඒවා සම්බන්ධ කිසි කතාවක් නෑ. දැන් ওই පෞගේ කාලේ වැලිකඩ ගැන කවුරු කතා කරේ නෑ. අතරම 2012 නොවැම්බර් තමයි වැලිකඩ සිද්ධිය වුණේ. මම 2012 නොවැම්බර් 26 වැලිකඩ සිද්ධිය පිළිබඳ ආටිකල් එකක් ලිව්වා. නන්දිකඩා කලපුවේ වැලිකඩ කියලා. මම කියන්නේ ඒ වෙනකොට ඔය ගැන ඕනතරම් පින්තූර පවා සයිබාවකාශයේ තිබුණා. නමුත් කවුරුත් පිළිවෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ අපරාධකරුවෝ වෙනුවෙන් පෙනී සිටීම, ලියවීම විතර වැදගත් නැහැයි කියලා
තකපු මොහොතක තමයි මම මේ ආටිකල් එක උතර මම හිටියේ නේපාලේ. ඒ විතරක් නෙමෙයි ආටිකල් එක මම ලිව්වට පස්සේ අතර මට ඒට අදාළ තොරතුරු සහ ඔය උනන්දුව මම ඇති කරේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මම හිටපු මධ්‍යම කාර්යක සභාවේ සහ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු උදුල් ප්‍රේමරත්න සහෝදරයා. අතර මේ සහෝදරයට අපි ස්තුති කරන්න ඕනේ. මොකද ඒ වෙලාවේ පින්තූර පාන මට ලබා දුන්නේ ඔහු. මම මේ ආටිකල් එක ලිව්වා. නමුත් අද වෙනකොට ඒ විතරක් නෙමෙයි මම මේ ආටිකල් එක පරිවර්තනය කරලා දෙන්න කියලා එක්තරා මාධ්‍යවේදියෙකුට මම ඒ වෙලාවේ කිව්වා. මේ මාධ්‍යවේදියා කිව්වා මට මේක ජීවිත දර්ශනය ඇති වෙන්න පුළුවන්. මේක පරිවර්තනය කරන්න බෑ ඒක. නමුත් මම දැක්කා මේ නව ආණ්ඩුවෙන් පස්සේ ලියලා තියෙනවා. මම කියනවා මම ඇත්තට සන්තෝෂයි. අද පොහේ කතා කරනවා. හැබැයි මේ ආටිකල් එක ලිව්වෙන් පස්සේ මගේ ගෙදරට ඇති වෙච්ච තර්ජන ගර්ජන මේ තොරතුරු දුන්නේ කවුද කියලා නිතරම මගේ වයිෆ්ගෙන් මේ ප්‍රශ්න අසමින් ඊට පස්සේ මගේ දරුවට බලපෑම් කරමින් මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි ගන්නවක් දාලා තියෙන පොලිසිය වල ඊට පස්සේ පොලිස්පති පොලිස්පති ඊළඟකෝන් මහතා පැහැදිලිව පිළියවන් තියෙනවා ලිපි දෙකකින් නිර්යාණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ගල්කිස්සෙන් නියෝජ්‍ය පොලිස් කාර්යාලයෙන් මේ ප්‍රශ්න කරේ අපි ගිහිල්ලා අපි තමයි මේ කරේ. ඒකට හේතුව ශ්‍රී ලංකා උද්‍යපත කලා වේදිකේ සංගමයෙන් ඊළඟකෝන් මහතාගෙන් විමසා සිටියා. අයියෝ සාන්තලගේ දැන් සාන්ත අපරාධකාරයෙක්ද මොකද්ද ප්‍රශ්නේ? අපි ආ වෙනුවෙන් වග කියන්න බැඳලා ඉන්නා කියලා. එතකොට තමයි අත්‍තරම ඊළඟ පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිව්වා. මේ අය ගිහිල්ලා ප්‍රශ්න කරේ මේ අම්මගෙන් හම්බුනේ. ඒක ඊට පස්සෙත් බරපතල ප්‍රශ්න වලට ආවා. මං කියන්නේ එතකොට ඉදිරියේදී මේ ආණ්ඩු සම්බන්ධයෙන් දූෂණ වංචා මේ වගේ මරකම් එලිකරව් කරනකොට මම කියන්නේ මේ තෙක් අතිසඩේ තිච්ච නම් මේ වෙනකම් පැවති ආණ්ඩුව වල ඇතුළේ ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. මොකද මේ අනිවාර්යයෙන්ම එවැනි මාධ්‍යවේදීන්ට මේ තර්කයන්ට මුල මම කියන්නේ එකක් වැදගත් කාර්යයක් මතකද මේ පෞගේ කාලේ දේශපාලන පක්ෂ තමන්ගේ වගකීම හරියට ඉස්ත කරපු නැති නිසා තමයි අඩුගානේ තමන් ඉන්න න්‍යාය පත්‍රයන් ඇතුලේ හරි තමන් වගකීම ඉස්ත කරපු නැති නිසා තමයි අපි වගේ මාධ්‍යවේදී රටින් පිට වෙන්න උනේ. මොකද පෞගේ කාලේ කිසි කෙනෙක් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරේ නැහැ, මැදිහත් වුන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට මැදිහත් වෙන්න උනේ. ඒ මැදිහත් වීම නිසා තමයි බොහොම මම ඇතුළු කීප දෙනෙකුට මම කියන්නේ මේ හැමෝටම නෙමෙයි කීප දෙනෙකුට මේ රටින් පිට වෙන්න උනා. ඉතින් ඉස්සරහට ලංකාවේ එම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා, ලියන්න නිදහසක් තියෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. රට තුල මේ මොහොතේ කතාවකට ලක් වෙන තවත් විශේෂ ප්‍රශ්නයක් තමයි. එහෙම නැත්නම් අපි කියමු දේශපාලන ශ්‍රේෂ්ඨය තුල හැමෝගේම කතාබහට ලක් වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය. ඉතින් මේ කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඔබ වැනි රටෙන් පිටුහල් වෙච්ච මේ දේශපාලන හේතු මත පිටුහල් වෙච්ච ජනතාවගේ ප්‍රශ්නයක් බවට මේක පත් වෙනවා. මොකද අපි දන්නවා විවිධ හේතු මත දේශපාලන හේතුන් මත රටින් පිට වෙච්ච බොහෝ අය තමන්ගේ අනන්‍යතාවය සංගවමින් තමයි රටින් පිට වෙලා යන්නේ. හැබැයි රටට ඇතුල් වෙද්දී තමන්ගේ පැහැදිලි අනන්‍යතාවයක් එක්ක තමයි රටට එන්නේ. ඉතින් මේ කුමාර් ගුණරත්නම්ගේ ප්‍රශ්නයත් අන්න එහෙම එකක්. මේක දේශපාලන ප්‍රශ්නයක්. හැබැයි මේ මොහොතේදී කුමාර් ගුණරත්නම්ට රටේ දේශපාලනය කිරීමට හෝ ඔහුගේ පුරවැසිභාවය පිළිගන්නට මේ දේශපාලන බලාධිකාරිය කැමැත්ත පළ කරලා නැහැ. මෙන්න මේ ප්‍රශ්නෙට සමහර විට අනාගතයේදී ශාන්ත විජේසූරිය කියන ඔබටත් මුහුණ දෙන්න සිද්ධ වෙයි. මොකද ඔබත් රටෙන් පිටුහල් වෙච්ච පුද්ගලයෙක්. මම අහන්නේ මෙන්න මෙතනදී ඔබ දරන මතය මොකක්ද කියලා. ඔව් ඇත්තට කුමාර ගුණරත්න හඳුනනට දේශපාලනය කරන්න කුමාර රත්නතුංග ශ්‍රී ලාංකිකයෙක්. ඔහුට දේශපාලනය කරන්න පැහැදිලි අයිතියක් තියෙනවා. ඒ අයිතිය මේ මම කියන්නේ ඒක පැහැදිලිවම ලංකාවේ කම්පුරු පීඩි ජනතාව මැදිහත් කළ ස්ථාපිත කළ යුතු ප්‍රශ්නයක්. අපි ජනතාවට තමයි මේ ප්‍රශ්න කතා කළේ, සාකච්ඡා කළ යුත්තේ. සමහරක් පක්ෂ දැන් මම කියන්නේ කුමාර ගුණරත්න සහෝදරයා ජනතා මිත්‍ර කර හිටපු මම කුමාර ගුණරත්න සහෝදරයා කියනවා මට කුමාර ගුණරත්න සහෝදරයා හම්බෙන්නේ 1992. එතකොට නිදහස් වෙලා ඇවිල්ලා අපි වැඩ කරන කාලේ මම අත්තරකට පත් වෙලා නිදහස් වෙලා අපි වැඩ කරන කාලේ තමයි කුමාර රත්න සහෝදරයා 1992 මට හම්බෙන්නේ. ඒතකොට එදා ඉඳලා මේ පක්ෂය හදන්න ජනතා මිත්‍ර පෙරමුණ 1994 එළියට ගේන්න විශාල අතිවිශාල වැඩ කොටසක් කරපු සහෝදරයෙක්. එතකොට ඒ සහෝදරයා ජනතා මිත්‍ර පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ මම කියන්නේ එතකොට දිල්ලින් සහෝදරයා හිටියේ හිරගේ ඇතුලේ. ඒ සහෝදරයා එන්නේ 1995 එළියට. 95 තමයි අතර අපි දකින්නේ. එතකොට
ඒ වෙනකන් පක්ෂයේ තව ඒ සහෝදරයා විතර නෙවෙයි උපාද සහෝදරයා. එතකොට තව ගොඩාක් සහෝදරවරු මැදිහත්ලා කුමාර සහෝදරයත් එක්ක තමයි මේ පක්ෂය හදන්නේ 1990 එළියට ගෙන්නේ. එතකොට ඇත්තටම කුමාර සහෝදරයා පිළිබඳව සියලු තොරතුරු එළියට දෙන්නේ කවුද? විමල් වීරවංශ සහ නන්දන ගුණතිලක. හරිද? එතකොට ඒ නන්දන ගුණතිලක සහ විමල් වීරවංශ රාජපක්ෂ ආණ්ඩුවට එකතු වීමෙන් පස්සේ ජනතා මිත්‍රෙන් ඉවත්ලා ධනපති ආණ්ඩුව සමග එකතු වීමත් එක්ක පස්සේ ළමඩේම ලොකුම අභියෝගය තමයි කුමාර ගුණරත්න. ඉතින් කුමාර ගුණරත්න සහෝදරයා හම්බන්නේ සියලු තොරතුරු ආරක්ෂකයන්ට දෙනවා. ඒතර ආරක්ෂකයන්ට දුන්න නිසා තමයි කුමාර ගුණරත්න සහෝදරයාට රටින් පිට වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි පැහැදිලි හේතුව. එතකොට ඒක දේශපාලනික හේතුවක්. දැන් මම නේපාලයට ආවේ මට දිමුත් ජීවිත තාක්ෂණ නිසා. එතකොට මට ලංකාවට යන්න තම අවුරුදු 5කින්ද 10කින් මගේ රාජපක්ෂ හිටියා කියමුකෝ. හිටියා නම් තමයි අවුරුදු දෙකක් මම මෙහෙ ඉන්න වෙනවනේ මට. එතකොට කුමාර රත්න සහෝදරයා ඊට පස්සේ දේශපාලනය කරන්න ආවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරු 39ක්. ඒකේ ඇමතිකම් දක්වද්දී කුමාර ගුණරත්න සහෝදරයා වගේ සහෝදරුන්ගේ ප්‍රශ්න විසඳන්න. මම කියන්නේ ඒවා ලොකු ප්‍රශ්න නෙමෙයි. ඒවා විසඳන්න තිබුණා. නමුත් ඒවා විසඳුවේ නැහැ. ඇයි විසඳුවේ නැත්තේ? එක පැත්තකින් කුමාර ගුණරත්න සහෝදරයාට ඒක කියන්න බෑ මගේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. එතකොට කුමාර ගුණරත්න වගේ සහෝදරු පාවිච්චි කරා. ඒගොල්ලෝ නිකන් අභ්‍යන්තරයේ ඉන්න නිකන් අద్භූත චරිතය හැටියට පාවිච්චි කරා. නැත්තම් ඒ කාලේ මේවා කතා කළා ඒ සහෝදරයාව එළියට අරගෙන ඒ සහෝදරයාට එළිය වැඩ කරන්න පුළුවන් මට විඩාවක් හදලා දුන්නා. ඒක කුමාර සහෝදරයා තීන්දුව කරන්න බෑ. ජනතා මිත්‍රපුර එවැනි සහෝදරු තියාගෙන ඇතුලේ සහෝදරුන්ව මනමෝහණයටපත් කරා. ඒ කියන්නේ මත් කරා නිකන් අමුතු වැඩක් අමුතු පුද්ගලයෙක් මේක ඉන්නවා. එහෙම එකක් නේ. එතකොට කුමාර ගුණරත්න සහෝදරයාට අද ඒ ව්‍යාපාරයේ විසින්ම ඔහුට දේශපාලනය කරන්න තියෙන අයිතිය නැති කරන්න කටයුතු කරනවා. එතකොට මේ රාජපක්ෂට විරුද්ධව රාජපක්ෂ පාලනයට රාජපක්ෂ පවුලේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකත්වයට විරුද්ධව පයික් කරපු අය තව එවැනි දේශපාලනය කරන වමේ පක්ෂයකට සම්බන්ධ එහි නායක සහෝදරයෙක් වන කුමාර ගුණරත්න සහෝදරයාගේ දේශපාලන අයිතිය ලංකාවේ දේශපාලනය කරන්න තියෙන අයිතිය අහෝසි කරන්න නැත්නම් ඒක නැති කරන්න කටයුතු කරනවා. මම කියන්නේ මෙන්න මේක තමයි ලංකාවේ දේශපාලන පක්ෂවල ඇත්ත කතාව. හරිද? ඒ නිසා කුමාර ගුණරත්න සහෝදරයාට පැහැදිලිවම ලංකාවේ දේශපාලනය කරන අයිතිය තියෙනවා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙකු වෙමින්ම ජනතා විමුක්ති පෙරමුණේ අතීත දේශපාලනික බරපතල දේශපාලනික වැරදි තිබුණත් ඔහු මේ රටේ කම්කරු පීඩිත ජනතාව වෙනුවෙන් සේවය කරපු කෙනෙක්. ඔහුගේ අයියා ඒ දේශපාලන අපකලේදී ජීවිත පූජා කරා. ඔහු විශාල දේවල් නැති කරගත්ත සහෝදරේ ඔහුට නැවතත් මේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්න තියෙන අයිතිය අපි තහවුරු කරනවා. මම කියන්නේ මේක ජාත්‍යන්තර තානාපති කාර්යාලයට ලියුම් බාර දීලා දැන් තානාපති කාර්යාලය ඉස්සරහ කරලා කෑ ගහලවත් මේ ලංකාවේ ඉන්න අය ලංකාවෙන් පිටරට ගිය අය මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙමනම් අපි කරන්න එක පැත්තකින් ලංකාවේ කම්කරු පීඩිතයන් සිංහල දෙමළ කම්කරු පීඩිතයන් අතරට මේ ප්‍රශ්නේ ගෙන යන්නත් ඔවුන්ලව ආණ්ඩුවට බල කරන එකත් අනිත් පැත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තිය මේ සම්බන්ධ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙනුවෙන් පෙනෙන දේශපාලන ව්‍යාපාර හරහා මේ ප්‍රශ්නය එලිමහනට ගේන එකක් තමයි කරන්නේ. ඒ ඇතුළේ විතරයි කුමාර ගුණරත්න සහෝදරයාට දේශපාලනය කරන තියෙන අයිතිය තහවුරු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මම කියන්නේ අනිත් පැත්ත තමයි ගේම් ගහලා මේක කරන්න බෑ. අපිට කියන්න බෑ මේ දැන් දින 100 වැඩ පිළිවෙල හරි. මේකේ අම්මේවල් හොඳ තියනවා කියලා. මට මතකයි පුදු සහෝදරයා මෙහෙම එකක් යම් මාධ්‍යයකට කියලා දුන්නා මේකේ යම් හොඳ දේවල් තියෙනවා කියලා. මම කියන්නේ මේකේ කිසි හොඳ දෙයක් නැහැ. හරිද? ඒ නිසා අපි ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජපක්ෂයේ අපේක්ෂකයෙක් දැම්මා. අපේක්ෂකයෙක් දාලා තරම් කරා මේ දෙකම පරාජය කරන්න ඕනේ කියලා විකල්ප වැඩපිළිවෙලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරා නම් ඒ මාවතේ යමින්ම මේ ආණ්ඩුව වලට අපි බලප කරන්න ඕනේ දේශපාලනයකට. අනික තමයි කුමාර ගුණරත්න සහෝදරයා පැහැදිලි වෙලා තියෙන මට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අවශ්‍ය නැහැ. මේ මොහොතේ මට යන්න වුණා. නමුත් මම ලංකාවේ දේශපාලනය කරන්න කැමතියි. එතකොට එන්නේ දේශපාලන දේශපාලනය කරන්න තියෙන අයිතිය තහවුරු කරන්න වෙන්නේ මම කිව්වේ ජාත්‍යන්තරත් ලංකාවේ කම්කරු පන්තියන්තියත් කරන බලපෑම ඇතුලේ විතරයි. ඒක කාටවත් නැති කරන්න පුළුවන් කමක් නැහැ කියන එකයි මගේ අදහස. අපි දන්නවා පහුගිය කාලය තුල වැඩි ඈතක නෙමෙයි මේ මෑත කාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මාධ්‍ය නිදහස පිළිබඳව වගේ විශාල ප්‍රශ්න ගණනාවක් තිබුණා සාකච්ඡාවට ගැනුණා.
ඇහිරිලා තිබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කියන කාරණාවන් එලිපෙහෙලි කරලා ගන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගන්න මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරලා ඔහු වෙනුවෙන් වැඩ කරලා ඔහුව ජනාධිපති බවට පත් කළා. හැබැයි මෙන්න මේ කාර්යය තුල විශාල පිරිසක් පෙරමුණ අරගෙන වැඩ කරා. මේ පෙරමුණ අරගෙන වැඩ කරේ සිවිල් සංවිධාන සිවිල් පුරවැසියන් මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මාධ්‍ය මේ වගේ මේ බහුජන ව්‍යාපාර වැඩ කරා. හැබැයි මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බරපතල විදිහට කතා කරපු මෙන්න මේ පිරිස පිළිබඳව අපිට අද පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ තමයි මේ කුමාර් ගුණරත්නම් කියන දේශපාලන පුද්ගලයාගේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන්න රජයක් ක්‍රියා කරමින් ඉන්නවා. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පෙරමුණ අරන් කතා කරපු මේ කිසිවෙක්ව අපිට මෙන්න මේ ප්‍රශ්නේදී මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නේදී හොයාගන්න නැහැ. හැබැයි තමන්ගේ පෙරමුණත් එක්ක එකට හිට ගන්නවා නම් මේ හැමෝම ඒ පුද්ගලයාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න පෙළඹෙනවා. හැබැයි ප්‍රතිවාදියාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න පෙළඹෙන්නේ නැහැ. සැඟවී යනවා. මාධ්‍යවේදියෙක් හැටියට මෙන්න මේ ප්‍රශ්නය ඔබ කොහොමද විග්‍රහ කරගන්නේ? ඔව් ඔක පැහැදිලිම හොඳ ප්‍රශ්නයක්. මොකද මේ අපි බලමු අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙන්නේ අපි පක්ෂාය වෙනුවෙන් නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙන්නේ අපි කවුද අපි පෞද්ගලික කාලේ රාජපක්ෂ ආණ්ඩුව, චන්ද්‍රිකා ආණ්ඩුව ඇතුළේ මේ පැහැදිලි උදාහරණ තියෙනවා. චන්ද්‍රිකා ආණ්ඩුව SB දිසානායක. හරිද සම්බන්ධයෙන් යම් තීරණ ගත්තා. ඔව් හිරේ දැම්මා. හරිද ඔව් අධිකරණයට අපහාස කරා කියලා. එතකොට ඒ වෙලාවේ මොකද්ද අපි කිව්වේ? අපි අය SB වෙනුවෙන් SB කියන්නේ හොඳ මිනිහෙක්ද? SB කියන්නේ මිනිමරුවෙක්. 1988-89 තරුණයෝ ඝාතනය කරන්න කටයුතු කරපු කෙනෙක්. ඒ සම්බන්ධ චෝදනා තියෙනවා. ඒ සම්බන්ධ සමහර පොත්වල ලියවිලා තියෙනවා. එතකොට ඇයි අපි ආ වෙනුවෙන් පෙනී හිටියේ? අපි ආ වෙනුවෙන් පෙනී හිටියේ ඒ වෙලාවේ පාරට බහැලා අපි රටේ පෙරපාලි ගියා. අපි ഘോഷණය කරා. ඇයි ඒ වැනි ව්‍යාපාරයක කෙනෙක් දේශපාලනය කරන්න තියෙන අයිතියට ගහනවා කියලා කියන්නේ හරිද? ඒව ගහනවා කියලා කියන්නේ ඉතින් අනිත් අයට කම්කරු පීඩි ජනතාවට ගහනවා කියන එක එච්චර අපහසුතාවයක් නැහැ. ඉලේසියෙන් ගහන්න පුළුවන්. මොකද ලොකු තැනකට තමයි අත තියන්නේ. හරිද? එතකොට අපි දන්නවා SB සහ චන්ද්‍රිකා කියන්නේ කවුද? ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පන්ති සම්බන්ධතාවය, ඒගොල්ලන්ගේ පන්ති සභාවෙන් මොකද කියලා අපි දන්නවා. නමුත් සමහර අවස්ථාවලදී ඒගොල්ලන්ට අභියෝග කරනකොට මේ සිස්ටම් බලයට අභියෝග කරනකොට ඒගොල්ලෝ යම් යාට දඬුවම් දෙනවා. හැබැයි දඬුවම් දීම කොච්චරද ප්‍රජාතන්ත්‍රවාදීද? මේ දඬුවම් දීම කලේ ඇත්තටම අධිකරණ අපහාස කරපු නිසා. එහෙම නැත්නම් ඒ වෙලාවේ චන්ද්‍රිකාට තිබුණු පෞද්ගලික එදිරිවාදිකම් මොකද? කියන කාරණා අපි තේරුම් ගන්න තමයි අපි පාරට බැස්සේ. ඒ වගේම පොන්සේක වත්තනකුඩ ගත්ත වෙලාවේ. පොන්සේකා කියන්නේ කවුද? උතුරේ ජනතාව ඒ වගේ දකුණේ තරුණයන්ව ඝාතනය කරන්න මැදිහත් වෙච්ච ධනපති ප්‍රාන්තිය වෙනුවෙන් කඩේ ගිය අලු ගෝස්තිකේ. එතකොට මේ අලු අපි ඒ වෙලාවේ පෙනී හිටියේ. අපි ඒ වෙලාවේ පැහැදිලි පෙනී හිටියා. හරිද? අපි ඒ වෙලාවේ පැහැදිලි ඔව් ජනාධිපති අපේක්ෂකේ. එතකොට ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් අපේක්ෂකයට ඔහුට ව්‍යවස්ථායම තියෙනවා යම් වරප්‍රසාද. එතකොට ඒ රාජපක්ෂට අභියෝග කිරීම නිසා තමයි යා වත්තටම කොට අරන් හිරියද. ඔහු යට තියෙන සේනා විධායක යට තියෙන හමුදාපති වගේ ඉඳලා එලාට ඔහුට අභියෝග කරපු නිසා ඔහු හිරිය දැම්මා. ඒක අපි ඒකට යුතුනේ. හැබැයි පොන්සේක සම්බන්ධයෙන් අපේ විවේචනයක් තියෙනවා. අපේ විවේචනය කොයිවලට අතාරින්නේ නැහැ. හැබැයි ඔහුට දේශපාලනය කරන්න තියෙන අයිතියක් වෙනුවෙන් පෙළෙන්නේ. එදා අපි කියන SB සානායක අත්තරංගකට ගත්ත වෙලාවේදී ඊළඟට පොන්සේක අත්තරංගකට ගත්ත වෙලාවේදී වාමාංශිකයෝ ප්‍රජාතන්ත්‍රවාදීන් ලිබරල්වාදීන් නව ලිබරල්වාදී ස්ත්‍රීවාදී මේ හැමෝම පෙන්නීටියන් නේද? ජාතිවාදී ඔය ඔක්කොම පෙන්නීටියන්. මම කියන්නේ අද මොකද කියන්නේ රංජිත මුණත ලංකාවට එනකොට සමහරක් කිව්වේ රංජිත් සේනානායක වගේ හාදියෝ කිව්වේ මේ මොකද ඒගොල්ලෝ කිව්වේ කුමාරක රංජිතම ආණ්ඩුවත් එක්ක ගේමක් ගහලා ඉන්නවා. මම කියන්නේ හරි. දේශපාලනය කරන්න ඕක තමයි රුසියාවට ජර්මනි හරහා රුසියාවට එනකොට ටොස්කිට කිව්වේ ටොස්කි ජර්මන් ඔත්තුකාරයෙක් කියලා. මම කියන්නේ මේවා කියන්න පුළුවන්. දේශපාලනයේ කොමනාන් සඳහා මිනිස්සු විවිධ දේවල් භාවිතා කරනවා. ඒක හරි වැරදි කියන එක අපි හරියට හොයලා බලලා කතා කරන්න ඕනේ. හරිද? සමහරක් දේවල් අපිට පාවිච්චි කරන්න වෙනවා. හරිද? එතකොට ඒවා කොච්චර දුරට හරියද? ඒවා ගේම්ද? පන්තියත් එක්ක ගහන ගේම්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. මම කියන්නේ කුමාරරත්න සහෝදරයා ලංකාව දේශපාලනය කරන්න ඒ දේශපාලනය කරන්න තියෙන අයිතිය පෙන්නනවා. අද තියෙන ප්‍රශ්නේ තමයි අද ඔය දැන් ඔබ කිව්ව කාරණා හරියටම හරි
මේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට මේ කුමාරගේ ප්‍රශ්නේ පේන්නේ නැහැ. හරිද? ඒගොල්ලන්ට අද ඒගොල්ලෝ මම කියන්නේ මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. මේගොල්ලෝ කොහොම ප්‍රජාතන්ත්‍රවාදීන් වෙන්නේ? දැන් මම SB වෙනුවෙන් පෙනේ හිටියා. පොන්සේකා වෙනුවෙන් ලිව්වා. කැබිනට් ට්‍රස්ටිං වල තියෙන ට්‍රස්ටිං වල කැබිනට් ප්‍රතිසාකච්ඡාවදී පොන්සේකා වෙනුවෙන් පෙනේ හිටියා. මට සමහරක් අය චෝදනා කරා මම පොන්සේකා වාදියෙක් කියලා. SB ගැන කතා කරනකොට SB එන කාලේ කිව්වා ඒ SB වාදියෙක් කියලා. නමුත් මම SB වාදියෙක් පොන්සේකා වාදියෙක්වත් නෙමෙයි. ඔහුට දේශපාලනය කරන්න තියෙන අයිතිය වෙනින් මම පෙනේ හිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදියාට අනිත් අය දේශපාලනය කරන්න තියෙන ඕන කෙනෙක්ගේ දේශපාලනය. මම එහෙට චාම්පි ගත්තට මොකද? ඒක ජනතා විමුක්තිය උඩ අපි කියමුකෝ. ඒක ජනතා විමුක්තිය උඩ නැවත මොකක් හරි රටේ කරල්ලක් ඇති කළා මම කියන්නේ ඒගොල්ලෝ දේශපාලනය කරන්න තියෙන අයිතිය. මම දැක්ක එක දේශපාලන සංවිධානයයි ඒ සමාජවාදී සමානතා පක්ෂය මම දැක්ක කුමාර ගුණරත්න දේශපාලනය කරන්න තියෙන අයිතිය තහවුරු කරනවා. හැබැයි ඒ පක්ෂය තමයි වැඩියක්ම ජනතා රටුගාමී සමාජවාදී පක්ෂයේ විවේචන ලක්ෂණ දේශපාලනික විවේචන ලක්ෂණ. මම කියන්නේ ඒක තමයි. මම කියන්නේ මාක්ස්වාදීන් වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදීන් වෙන්න පුළුවන් මේ අයගේ පැහැදිලිම ලක්ෂණය තමයි අනිත් අයට දේශපාලනය කරන්න තියෙන අයිතිය ආරක්ෂා කරන්න ඕනේ විවේචනයත් සමග තමයි තියෙන විවේචනයත් සමග මොකද දැන් අද වෙනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදීන් හෙළුව එලිමහනට ඇවිල්ලා තියෙන්නේ එනිසා අපි දන්නවා මේගොල්ලෝ පෞගේ කාලේ මේගොල්ලන් තුන එක ප්‍රශ්නයයි දැන් මේ ආණ්ඩුව හිටපු දැන් අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ 2005 ඉඳලා ඔය ජනාධිපති අපේක්ෂකයා වෙන දක්වාම රාජපක්ෂගේ සියලු වැඩවලට ඒ උතුරේ ඝාතන වලට දැන් මං කියන්නේ සියලුට ඒව අනුමත කරා. හරිද? ඔය දූෂණ වංචා ඔය ඇතුළේ වෙනවා දැක්කා. හරිද? දැන් මට මතකයි ඔය රංජිත් තෙන්නනායක කියලා දුනා විමල් වීරවංශගේ ආදායම් වියදම් වාර්තා එයා දේශපාලනට ආපු දවස් ඉඳලා එයාගේ ආදායම් ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා. එයා අභියෝග කරනවා කියලා. මම කියන්නේ ඒ අභියෝගය විමල් වීරවංශට අදාළ වගේ මෛත්‍රීටත් අදාළයි. හරිද? රංජිත් තෙන්නනායක උත්සාහ කරන්නේ මෛත්‍රීගේ ආදායම් ඒ කියන්නේ යා දේශපාලනට ආපු දවස් ඉඳලා එයාගේ දේපල. එයාට දේපල කොච්චර තිබුණාද? අද එයාගේ දේපල වටිනාකම්. හරිද? එයා හොයන්න උත්සාහ කරන්නේ එයා විමල් වීරවංශගේ. මම කියන්නේ එතකොට යට වීරවංශට විරුද්ධව කවුරු හරි මං කියන්නේ වීරවංශල දේශපාලනය කරන්න තියෙන අයිතිය වෙනුවෙන් කවුරු හරි යාව හිරේ දාන්න නැත්නම් බොරු දූෂණ වංචා ස්ත්‍රී දූෂණ චෝදනා දාලා අත්තරව ගන්න අපි ඒකට විරුද්ධ වෙනවා. අපේ වීරවංශගේ දේශපාලනයට අපි එකඟ නැහැ. හරිද? මම කියන්නේ කුමාර ගුණරත්නගේ දේශපාලනයට අපි එකඟ නැද්ද කියලා. මේ කුමාර ගුණරත්නට දේශපාලනය කරන්න තියෙන අයිතිය තහවුරු කරනවා. එතකොට අද මේ තක්කඩිය මොකද කරන්නේ? මේක තක්කඩියෙක්වත් එක ප්‍රජාතන්ත්‍රවාදියෙක්වත් ඔය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්වත් අද කුමාර ගුණරත්නගේ දේශපාලන අයිතිය ලබා දෙන්න කියලා කියන්නේ නැහැ. මම කියන හොඳ උදාහරණය තමයි රනිල් මේ සම්බන්ධයෙන් කියලා තිබුණා. මේ සම්බන්ධයෙන් ඔහුට දේශපාලනය කරන්න අයිතිය දෙන්න ඕනේ කියලා. අපි හරිද? එතකොට සමාජ බුද්ධිමතු මේ වෙලේ පෙළීදලා තියෙනවා. මම කියන්නේ අඩුම තරම්වත් ඒ මට්ටමටවත් හරිද? ඒ ඔහුගේ මාපටෙන් ඉන්නලා ඉහළට ඔසවන්න පුළුවන් ඥානයක් මේ ඔය කියන ඊනියා තක්කඩින්ට ඔය මාධ්‍යවේදීන්ට නැහැ. ඒ නිසා මම කියන්නේ කාරණා දෙකකදී හෙළුණා. මම කියේ මේ ධනපති ආණ්ඩුව සිරිසේන ආණ්ඩුව පිහිටුවීම පැත්තෙන් මොන න්‍යාය පත්‍රයක් උඩ වැඩ කරන්නේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් උඩ වැඩ කරන්නේ කියලා හෙළුණා. කුමාර ගුණරත්නගේ ප්‍රශ්නෙන් බොන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් මුන් තක්කඩින් කියන එකත් පැහැදිලිවම ඔප්පු වුණා. ඒ නිසා මේ කාරණා අපි කියුත්තේ ලංකාවේ කම්කරු පීඩිත ජනතාව හරහා ආණ්ඩුවට බලපෑම් කරනවා වගේම ජාත්‍යන්තර කම්කරු පීඩිත නියෝජනය කරන සංවිධාන ආරා මේ ආණ්ඩුවට බලපෑම් කරන කුමාර ගුණරත්නගේ දේශපාලනය කරන්න තියෙන අයිතිය වහ කාවුරු කරන්න කියන්නේ. ඒ හරුණ පස්සේ වෙන එකක් නැහැ. මේ හැම සිද්ධියක් කරාම අපිට ඉතා පැහැදිලි මේ සමාජ වෙනුවෙන් මේ වාමාංශිකයයි කියාගෙන ප්‍රජාතන්ත්‍රවාදීයයි කියාගන්නා බොහෝ අයගේ නිර්වත දවසින් දවස එළියට එමින් එනවා. මම කියන්නේ මේක හොඳ තත්ත්වයක්. හොඳයි ශාන්ත අපි පවතින සමාජ දේශපාලන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරගෙන ආවා. ඉතින් මම සූදානම් වෙන්නේ මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරන්නයි. ඉතින් අපි පැයකට ආසන්න කාලයක්, පැයක් ඉක්මවා ගිය කාලයක් මේ සාකච්ඡාව කළා. අවසාන වශයෙන් මම මේ සාකච්ඡාව අවසන් කරන්න මත්තෙන් ඔබට නිදහස් අවකාශයක් ලබා දෙන්න සූදානම්. අපි මේ කතා කරපු රාමුවෙන් පිට යම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම කියන්නේ මේක දැන් මම උඩ දෙලා තියෙන ප්‍රශ්නේ ඉතා බරපතල ප්‍රශ්නයක්. මම දැන් අවුරුදු 3කට ආසන්න කාලයක් ඇත්තටම ආසන්න කාලයක් දැන් නීපාලේ ජීවත් වෙනවා. මට යුරෝපයට යන්න මම උත්සාහ කරා යුරෝපයට යන්න මේ රටේ ඉන්නවට වඩා යමක් කරන්න යමක් දෙයක් ඉගෙන ගන්න.
දැන් අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුලදී මට ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන උදව් කරා මාස 6ක් වගේ කාලයක්. ඊට පස්සේ රාජ්‍ය නෝන සංවිධාන මට උදව් කරා මාස 6ක වගේ කාලයක්. අද වෙනකොට කිසි කෙනෙක් එහෙම උදව් කරන්නේත් නැහැ. අනික ජාත්‍යන්තර යුරෝපෙට යන්න තියපු මග පවා ඇහුරුවේ ජාත්‍යන්තර සහ ජාත්‍යන්තර සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී හිටින දොස්තර සුනන්ද දේශප්‍රියලා වගේ අය දැන් අපි වගේ අයට අපි වගේ සංගතන ඒකල දේශපාලනික ඉතන මත නැහැ ඒගොල්ලෝ කැමති නැහැ. ඒ නිසා ඒ අය බරපතල විදිහට අපේ ජීවිත වලට වගේ කියන්න ඕනේ. මොකද ඒ අය පෙනී හිටින්නේ ජාත්‍යන්තර මාධ්‍ය, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, ජාත්‍යන්තර මාධ්‍ය නිදහස වෙනුවෙන්. අතරම දැන් මම මෙහෙට එන්නේ අත්‍තරම රටේ ජනතාවගේ මුදල් කොල්ල කන, දේපල කොල්ල කන ප්‍රජාතන්ත්‍රවාදයේ කතා කරන්න තියෙන අයිතිය, ලියන්න තියෙන අයිතිය විනාශ කරපු පාලකයන්ට විරුද්ධව උජ්ජලිකව මගේ හයියෙන් යම් සටනක් කරලා. එතකොට ඒක මම දේශපාලන ව්‍යාපාරයක් එක්ක ගනුදෙනු කරලා නේ, දේශපාලන ව්‍යාපාරික සමාජිකයෙක් නෙමෙයි. ඒකම මාධ්‍යවේදී හැම මට දේශපාලන අදහස පැහැදිලිවම තියෙනවා. එතකොට නමුත් මේ අය පෞගේ කාලේ ඒගොල්ලන්ට හිතවත් සමීප ගෝල බාලයෝ යුරෝපයට ගෙන්න ගන්න කටයුතු කළා නිසා අතරම අරගල කළා ලියලා එන මිනිස්සු යුරෝපයට මේ මුහුණ දෙලා තියෙන ප්‍රශ්න ඇතුලේ මේ තුන්වෙනි රටවල් වල මිනිස්සුන්ම උත්සාහ කරත් ඒවට අවශ්‍ය කරන සහයෝගය ලබා දුන්නේ නැහැ. මම කියන්නේ මට සහයෝගය ලබා දීම පිළිබඳ ප්‍රශ්න නෙමෙයි, මට සහයෝගය ලබා දුන්නත් නැතත් මට ඒක පිළිබඳ ගැටලුවක් නෙමෙයි. මම කියන්නේ මම වගේ අනාගතේ වැඩ කරලා සරණාගතයන් බවට පත් වෙන අය සම්බන්ධයෙන් මේ අය වග කියන්න ඕන සහ කටයුතු කරන්න ඕන. මොකද මේ අය මුදල් හම්බ කරන්නේ මේ අය යමක කීර්තියක් උපයාගෙන තියෙනවා නම් ඒ උපයාගෙන තියෙන්නේ ජාත්‍යන්තර වැඩ කරනවා කියලා. ජාත්‍ය මාධ්‍යවේදී ප්‍රජාතන්ත්‍රවාදීන් වැඩ කරනවා කියලා. හැබැයි මේගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි රටේ ලංකාවේ වැඩ කරන සමහර රාජ්‍යන සංවිධාන න්‍යාය වගකීම ඉෂ්ට කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ හැමෝගෙම න්‍යාය කටයුතු කරන ආකාරය මාධ්‍ය සංවිධාන අකට වෘත්තීයපත කලාවේදී සංගමය, විදාස් මාධ්‍ය ව්‍යාපාරය සහ විශේෂයෙන් වෘත්තීයපත කලාවේදී සංගමය මම විශාල වැඩ කොටසක් කරනවා. ඒ කියන්නේ මම නියෝජනය කරන සංවිධානයේ ඒ වගේම ජාත්‍යන්තර මගේ මිතුරන් විශාල වැඩ කොටසක් මම නියෝජනය කරා. නමුත් විශාල බාධකයක් තිබුණේ මෙන්න මේ ජාත්‍යන්තර වැඩ කරන අය කරන බැරියල් දැමීම නිසා, අකුල් හෙලීම නිසා. ඒ නිසා මම කියන්නේ මේ අපි විශ්වාසය තියාගත යුතු නැහැ. කවුරු හරි විශ්වාසය තියා ගන්නවා නම් මේ ජාත්‍යන්තර වැඩ කරන සුනන්ද දේශප්‍රියලා ඇතුළු ඔය මානහිමිකම් වෙනුවෙන් වැඩ කරන මාධ්‍ය වෙනුවෙන් වැඩ කරන අය අවංකව මේ වෙනුවෙන් වැඩ කරනවා කියලා මම කියන්නේ ඒක පත්තපල් බොරුවක්, ඒක මිත්‍යාවක්. ඒ කියන්නේ සත්‍යාව විශ්වාසය ගන්න මට ඒ සම්බන්ධ හොඳම අත්දැකීමක් තියෙනවා. මට විශාල බාධාවන් ඇති කරන ඇති කරේ මෙන්න මේ ජාත්‍යන්තර වැඩ කරන කට්ටිය. හරිද? ඒ නිසා අපි සුනන්ද කියන්නේ කවුද? සුනන්ද කියන්නේ 71 අරගලේ හිටපු මිනිහෙක්. ඊට පස්සේ 71 අරගලේ ඉඳලා හරිද? ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ 1994 නම කොල්ල කා ගන්න, ඊළඟට 88 89 මිලි මරන්න උදව් කරපු හාදේ. එතකොට මේ හාදේ අද ගිහිල්ලා ජාත්‍යන්තර ජිනීවා වල ගිහිල්ලා අද ප්‍රජාතන්ත්‍රවාද වෙන්නේ පිළිගන්න. එතකොට දැන් මෙයාට සමාන පත්‍රවල විකල්ප පත්‍ර කොලම් මිටම් දීලා තියෙනවා. හරිද? ඊළඟට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලක්ෂ ගාණක් වංචා කරා කියලා චෝදනාවක් තියෙන කෙනෙක්. හරිද? එතකොට අපි මේවා කතා කරනකොට, අපි මේවා ප්‍රශ්න කරනකොට මෙයා සම්පූර්ණ අපට විරුද්ධ කුමන්ත කරනවා. මම කියන්නේ මේක ඇත්ත තත්ත්වය. ඒ නිසා මෙන්න මේවත් හරියට අපි අවබෝධ කරගත්ත යුතුයි. මේවා නිවැරදි කරගන්නත් අපි අනිත් පැත්තෙන් අරගල කළ යුතුයි කියන එක තමයි මම කියන්නේ. හොඳයි දයාබර විවර අසන්නනි. එහෙමනම් අද අපි සමාජ දේශපාලන සාකච්ඡාව අවසන් කරනවා. මම හිතන්නේ මේ සාකච්ඡාවට සවන් දීගෙන ඉද්දී ඔබට දැනෙන්නේ නැති මහ විශාල බාධාවකට ඔබගේ දේශවන ලක් වුණා කියලා. ඉතින් පැවතිච්ච තත්ත්වයන් තුල තමයි අපි මේ සාකච්ඡාව සිද්ධ කරේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ. ඉතින් නේපාලයේ තුල බොහොම සැප පහසුවට නෙමෙයි ශාන්ත විජේසූරිය ජීවත් වෙන්නේ සරණාගත කඳවුරක. ඉතින් ඒ ඉන්න අතරතුරේදී මේ මාධ්‍ය අප සමග එකතු වෙන්න තමයි ඔහු මේ
අන්තර්ජාල පහසුකම් තියෙන තැනකට ඇවිත් මේ සාකච්ඡාවට එකතු වෙන්නේ. ඉතින් එහිදී අපිට විශාල බාධාවන් සිද්ධ වෙනවා සාකච්ඡාව තුළදී. නමුත් ඒ කිසිවක් ප්‍රමුඛ නොකරගෙන මේ කියන අදහස් පිළිබඳව ඔබගේ අවධානය පමණයි වැදගත් වෙන්නේ. අපි මේ කතා කරපු කාරණාවන් පිළිබඳව තමයි ඔබගේ අවධානය යොමු වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ බලාපොරොත්තුව මතම තමයි අප මේ වැඩසටහන මෙහෙව්වෙත්. ඉතින් එහෙමනම් සාන්ත මම ඔබට නැවතත් ස්තුතිවන්ත වෙමින් මේ සාකච්ඡාවෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. නැවතත් අපි හමු වෙමු තවත් මෙවන් විවර කාලින දේශපාලන සාකච්ඡාවක් තුළින්. එහෙමනම් ඔබට මම ආයිබෝන් කියනවා විවර මාධ්‍ය ජාලය වෙනුවෙන්.